ආයිබුවන් ආයිබෝ ආයි බොහෝ වේවා කියල තමයි මේ මංගුම මං මේක සෑහෙන දවසක් තිස්සේ තටමල අර මේ මලබද්ධ හැතුනම රෙන්ඩ බැරිසින්නගේ ඉඳලා අන්තිවට කරපු එකත්ව මේක ඒක පාරකුත් ට්‍රයි කර වැඩේ සෙට්ටුන් නෑ දාඩිය දැම අපිට ඕ දාඩිය දාලා මේ වරත්වෙලා එහුට පොටකුලා නමුත් අපේ යාළුවෙක්ගේ අපේ අති ජාත මිත්‍රයක්ගේ මේ අපිට දායකත්තේ අප පිම්පිනිස ලබා දුන්න සෙටප් එකකින් සහ පිම්පිනිස මේ අපේ මේ කැමර සහ මේ හුදී ජනයාගේ හිතසුණු පිණිස එකතු වෙච්ච කට්ටියකින් කට්ටියත් එක්ක මේ අපි මේ නම් ටික කිව්වොත් තරිඳු මිල්රෝයි අරුන් සුවී බෙන් හැමෝටම ස්තුතියි බෙන්ගේ වල්ලා ඉති හැමෝට ස්තුතිවන්තෙන මේක ඇත්තරම මේ නෝනේ මේකට ඉගැන්නේ නමක් නෑ ඉගැන මම නම හිතුවා අන්තිවට මට නෝන් එකන නමක් ඕන්න නෑ කියන නමක් ඕනෙද නමක් ඕන්න ඔන්න නැති සිීන්න ඇත්තර මේක අපි කරන්නේ මේ හුදී අපේ ආතල්ලක සඳහා අපේ ආතල්ලකට මොකද මේ මට සෑහැන මේ මඩේ ආතල්ල ගන්න ඕන දැ අපි දැන් රස්සා විදිට මේක කරන ඔව ඒක කරනවා තයි කට්ටියටත් මේක කල්ල දීල තියෙනවා ද අපි කරේ හැන වෙච්ච දැ අවුරදු ගානත් තිස්සේ අපි හිත හිත ඉන්න අපි මොනහරි කරමු අරම කරමු මේම කරමු කවදාවත් කරන්න මට මතක අපි ස්කෝල මේ වල බහිනවා කියලා මේම පුඩු සෙට්ට ඇත්තියාගෙන පටන් ගන්නවා කතන්දරය කියවන්න ඕක කොහෙන් කැලවරනත් දන්න මට ඕන ඒ වගේ ආතල්ල කොහෙන් කොයට ගිල්ල ඇබැ පොඩි ශ්‍රක්චරයක් ගාගෙන තියෙනවා මේ ඉතින් මේ දවසකිති මේක බලන කවුරහරි මේකට බලයින බං එකෙක් දෙන්න කරි බලයි ඒම එකෙක් දෙන්නෙකුත් දවස රික්වස්ට ඇදම්මුත් පුටුවක් වෙන් කරන්න පුළුව තියෙනවා අනිවා පුටුවත් තියෙන ඉතින් මේ බලන්න කමෙන්ට් කරන්න ෂයා කරන්න කැමති අදහස් ඕනම දෙයක් නොකරත් කවන්න නොකරත් කමන්න අපේ ආදල්ලකට අපි කරන්න කරන්න කිසි ප්‍රශ්නයන්න නෑ ඒම කිසි මේකක් නෑ අපි එකන්නේ මේ අපි මේකෙන් හුදී අපේ ආතල්ලක සඳහා තියෙන දේවල් කතා කරන්න තමයි අපි මේක ඒවකර ඒ ආතල්ලක බෙදාගන්න නෑ එක ඇත්තර වටනනේ මොකද මට මාර මිස්සෙලා තිබුණ එකන අපේ හිත ඇතුළ තියෙන තෝටස් බෙදාගන්න ටයිම්මන්න අපි හෙන බිසි වෙන ඉස්සරවන් කැම්පස්සක ඉන්නවටත් මට මෙහෙම කලෑන්න ඇතිබුණා අපි කතා කරන ඔය වගේම වාඩියලා කතා කරන තැල්ලට කියලා පොට්ට ඇත්තියනවා උදේ 3-4 වෙනකම් කතා කරන්න එක එක විදිිය බුද්ධාගමත් කතා කරන අපි දන්න එකකොත් නෑ එඩාට කතා කරන අපිට හිතන්න දේවල් කියනවා ඒක මිස්සලා තියෙන දැන් අවුරුදු 2-3 තිස්සේ ඒම ආපහුවේ කරන්න ඕනි කියලා හිතුනා මේක පටන් ගත්තට තැංක මේ අද මෙතන වාඩියලා ඉන්න වාගේ කැපවීමද උබේ මුකුත් කරේ මුකුත් කරේ නැත මේ කරන්න වෙන්න වෙන්න මේකට තව මේ කට්ටිය එකතු වෙනවා දැන් අපිට තාරෙක් හනිමුන් තාම හනිමුන්න එක ඉන්න අය නෑ ඌ හනිමුන්න මේ වෙන එක කරමුන් වූ අර පානල්ලන සින්න වගේ එතකොට ඒකහෙම එක අපි දැම් අපි දැ මේ ස්ට්‍රක්ෂර් කරගත්තේ මේ මම මේ රට ගීපු සින්න ඒකට වෙච්ච ප්‍රොසෙස් එක සහ ඒක ඒගැන්න මේ දැන් ඒක තවත් දරුණු තත්වයට ගිහිල්ල තියෙන ට්‍රම්පච්චික පැමිණීම යන්නේ කොහෙද රට කියලා කියන්න නැතම් කට ඇමරිකා එක්සජ ජනපද ජනපදේ තකොට ඒක පට්ට ආතල් රටක් අමුතු ආතල්ලේ ගුත්තියෙනවා මේ ඔය පලයින් පාටතිගේ ඇමරිකා ම පලේඩි පාර්ටගී එතකොට දැන් මුලින්ම දැන් යන්න කලින් ඇමරිකාගෙන හලදිනවල් දැන් කට්ටියත් ඉන්න එහේ ඇමරිකාව දැකල දින ෆිල්ම්මලින් දැකලද ගොඩ්සිය ඇවිල පැනලා විනාස කරනවා ඇමරිකාව දැකලද අපට ඉමේජ් ඇත්තියෙන ඇමරිකාවෙන් ඒ මේජ් එකයි රියලිටිය එකයි කොහොම ඒක බැස්සර වස මගේ ඇයෝ වජ ලංකාව ලංකාවඩි කියල හිතක්න දත්ත කරාව මොකද එච්චරට මේ කැනේ යන්න ඇමරිකා වීස ගන්නත් ගැන්නේ අපි ගත්තොත් මාසහයකට දිගු පෝලිමක් තිබ්බා මාසයි දිගු පෝලිමටත් පසුව කැන්නේ ලැබේදන වේදේ කියල මිනිස්සු දන්න මොකද එන්න බැක්ලොක්කයක් එක් තමයි මේ ඇමරිකාන් වීස එක තිබ මොකද ඉන්දියාවේ කොන්සර්ශල් මේ ෆයිල්සුත් මෙහට ඇවිල්ල තිබ්බා ඒකෙන් එක් කරම මේ බැක්ලොක්කේ විශාල තියෙන් තිබේ ගොඩාක් දෙනෙක් ඇමරිකන් ඩ්‍රීම් එක ඇචීව් කරගන්න
යන සින්නේ හිටිය කියන්නේ වයස් බේදිකින් තොරවති හිටිය බ්‍රේන් කාඩ් කට්ටියත් ක්‍රීන් කාඩ් කට්ටිය දැන් ස්ටඩන්ට් ලයින් දැන් මම මේ කිය ට්‍රම්ගේ ඇමරිකාටන මේ බයිය ඇමරිකා බයියමටිකාට කිය එතකොට ඒතකොට කොහොම ට්‍රම්ප් උම්මාදයක් තිබුණද නැත් ට්‍රම්ප් එතකොට ට්‍රම්ප් මංහිතන්නේ පත් වෙලා චන්ද මැද්ද චන්ද මැද්දගී මං චන්ද මැද්දේ චන්ද මැද්දේ ගිය එතකොට ට්‍රම්ට එකන් ට්‍රම්ප් එකන්නේ ගැන දැන් ඔතනර කෝ එක ට්‍රම්ප් කියන්න ජර්මන් කාරයක් කියන එක සහ ඊලොන් මාස් කියන්නේ අප්‍රිකන් දකුණු අප්‍රිකානුවක් කියන එක ඒක හේදිලා නමුත් ඒක තියෙන නැශනලිස්ට් අර ජනප්‍රියවාදී ඇමරිකානුවාදී දැම මේ කැනෙ මහින්දගේ මේක තියෙන්නේ බුදු අපච්චි කියලා පකුඩ ආතල්ලයක් තිය නැති ඒත් ආතල්ලයක් තිබ්බ මේ මං මේ කියන ප්‍රොසෙස්සක් ගැන ලංකාවේ රටක් විදිහට උන් එච්චර මේ ලොකු කන්සිඩේ එකක් නෑ ඉන්දියාව කිවොත් පොඩ්ඩක් දන්න පොඩ්ඩක්න පොඩ්ඩ පේන්න තියෙනවා දන්නනේ ඉති මේ වීස ප්‍රෝසෙස් සිතාමත් වාට හිතෙන්නේ ඇයි එච්චර දැකම වීසා සිිස්ටම්මයක් හදාගන්න පුළුවන්නේ ඇයි එහෙම කරන්නතෝ මේක හෙන හෙන්නම අමාරු ප්‍රොසෙස්සයක යවන්න මේ ගොඩක් රටවල් ඇමරිකා විතරන්නේ ගොඩක් රටවල්ලේ අමාරු ප්‍රසෙස්සයක යවනවා වීස සම්බන්ධය ඇබැ සමහර රටවල් තියෙනවා හෙන්නම ලේසි ඔන්න හොඳ යුරෝපීයන් රටවල් තියෙනවා හරිම ලේසි වීසායක දවත්දායෙන් විතරෙනවා ඒ ගොඩක් කටිය දන්නේ නෑ අප කට්ටිය දැනගත්තව ඒ රටත් වෙන්න පුළුවන් මොක ඔයාට හිතනද මොකක්ද සින්න එක මේ ඕගේ සින්න එකත් ඉතින් මේ උන්ට අත්ති විශාල ඇපලිකේෂන් තෝගයක් හරි ප්‍රසෙස්සයක් හදාගන්න බැරිකමන්න නෑනේ තෝගයක් කියනවා ප්‍රොසෙස් එකකුත් තියෙන නමුත් මබද මම දැක්කවිදිට ලංකා කස්ටමේ උගේ කස්ටමේ අත ලොකූ වෙනස ලොකූ එකක් නෑ පොඩිය ගත්තින උන් අර පොඩ්ඩක් කරම පොශ්්‍ය දිරම සංගලස් දාලා අර මේකක් ගාල ඉන්න සේම් සිනාරියෝ අපි ගත්තොත් දැන් දැක් මිනිස්සුන් දැන් ඇමරිකට බැස්සට පස්සේ හිතෙන්නේ අම්මටු මේ සිං සිංහල වැඩවෙනවාගේ පැය දෙකට වැඩිය මම මේ කස්ටම් කලියරන්ස එකෙන් මේවා වෙන්න පෑදකට වැඩිය පෝලිම හිටිය එකැන සමහරයට එච්චර විශාල ප්‍රමාණ මිනිසු එන්නත් පුල නමුත් කවන්ඩස් දහටකට වැඩිය තිබ 18න් 3යි වැඩ කර එදා 18න් 3ක් වගේ තමයි කොය පොටට විය මම ජFK හිල්ල බැස් ජFK අතිශය කාරය බහුර මේකක් නමුත් ඊට වැඩිය මං හිතනවා ඒවගේ රටකට ඉටඩිය හොඳ සිිස්ටම් එකක් තිබන හොඳ ඒක ට්‍රම්ප් කියනනේ ට්‍රම්ප් ඉලෙක්ෂන් කැම්පේෙන් එක පුරාටම කියනාව කනේ මිඩල් ලීස්ටල ලොකු ඉන්ෆ්‍රස්ට්‍රක්ච සදාගෙන යනවා අපේ යාපෝඩ් නිකන් ඉන්දියා යාපෝට් ලෙවල් එකට ඇටල ලෙවල්ල ඇත්ත ඒ ඇත්ත ඒ කතාව ඇත්ත මේ මං ඉටඩිය මේ ඕමන්‍යයාපෝට් එක ගැන වව්යක්කාව ඕමන් ගියපු කාලේ මට ඕමන්‍යයාපෝට් කියනගෙන පට්ට වව්ය ආවා ඊට පස්සේ ඒක ෆුල් හැඩල් කර චයිනිස්සු ඕමාන්‍යයාපෝට්ගේ ෆුල් ග්‍රවන්් ලෙවල් ඔපරේෂන් ඔක්කොම චයිනිස්සයෝන් හැඩල් කර හොඳම යාපෝට් මගේ අදදකීම තම සිංගප්පුය යාපෝට් එක මේ යාපෝට් එක චැංගිය නෙක්ස් ලෙවල් ඉටස් එක්ස්පිරියන්ස් ඒක පචා එක්ස්පිරියන්සයක් ඒක වෙන මාතල්ලය ඒක වෙන මාතල්ලෙකට ගිය අරක මේ මට හෙන හෙක්ටික් ඇමරිකාවේ අර වීස ප්‍රොසෙස් එකනුත් පස්සේ පැය මංහිතන්න මං 24කට වඩා වැඩි ගුවන් කාලය කරන්න ලයි කරා ඉන්න පැය ඔය ලයින්සල කිවසල පැය 4කට 8කට 6කට වැඩිය ඉන්න සිදේ වහන්සේත් එක් වහන්සේත් එක්ක ඉතාමත් හෙට්ටික් මේ ගමනක් වුණා ඒ එකැන ආතල් කඩපු ගමන ඇත්තටම මේ වනා ඒකෙනුත් මේ ඇබැ මං දැක්කේ එකොලක ඩොමස්ටික් එයාලයින්ස් වලින් ඔය මේ කතන්දර පොඩ්ඩක් එකොල්ලො මේ එකන්නේ ඒක තාක්ෂණ යොදාගෙන ඒකොල පොඩ්ඩක් වෙනස් විදිහ අපෝච්චයක් කරන්තිර ඩොමස්ටික් ඩෙල්ට එක හෙම ඒකොලො කෙලින්ම චෙකින් සිිස්ටම් එක ෆුල් ඔටෝමේඩ සිිස්ටම්යක් කරලා තියෙනවා මේ පැසෙන්ජයට මැවිල්ලා චෙක් කලා චෙකින් වෙලා ඔක්කොම් කරලා ඒවා ඩොමස්ටික් කතන්ද අද අපිට එක්ස්පිරියන්ස ඩොමස්ටික් ෆ්ලයි කරන්න මුකු තියෙනවා අපි කරන්න කරන්න දැහේ මට ඩොමස්ටික් යුන්නේ මංජ නිවියෝක්කින මං ආයි කැලිෆෝනියා ගිය එතකොට ඩොමස්ටික් ෆයිට් ඉද මංගී ලේසි එතකොට ඒ කතන්දර ලේසි ඒ කතන්දරේ මම චෙකින් වුණා මම මටම හොයාගන්න මට ඇප් එක දාගත්තර පස්සේ ආවද කොයි ගේට් එකද කොතනින්ද චෙකින් වෙන්න කිසිම එකන ඔෆිස ගෙන නිකන් අහන් විතර ඉන්න මම බැග් ටික චෙක් කරගත්තා මම කලිය රව් කරගත්තා මම ගිහිල්ලිද ගත්තා
ඒටික බොහොම සුගමව ලස්සන්ටම සිද්ධ වුණා මේ ඒටික ඒක හොඳයි අනිත්තක ඇමරිකාවේ ලංකා අතරේ තියෙන මේ තියෙන මං ප්‍රධාන දැක්ක වෙනස ලංකා යාපෝට් එක එක්කත් එක්ක අර මේ අපේ මේ ඒගොල්ලොක තින බස් ලැද ලැක්ස එක එහෙම ලැක්ස් බස් ලයින් ඇත්තින එක ලැක්ස් කියන්නේ මේ ලොසන්ජලිස් එයාපෝට් එක වෙනම බස් ජෙට්ලක් බස් ලයින් ඇත්තින වෙනම ඒක මේ විනාඩි 15 බස් එක ගමන් කරනවා ඒ අදාළ ස්ථානයට කිසි ප්‍රශ්නයන්න බස් එක බුක් කරන්න පුළුවන් වාට සීට් එක බුක් කරන්න පුළුවන් බස් එක ඇවිල්ලා බැස්ස විනාඩි 15කින් ඇප් එකට ගියා බඩු බුක් කරා කාඩ් පේ ඔක්කොම මේ ඇමරිකා ප්‍රධාන වෙනස හිඟන් නෙට්ටවත් මචං මේ සල්ලි දෙන්න බෑ ඒක කැරි වේදනාවක් වෙනවා මම මේ අර පොඩි මේකට නිව්යෝක් වලදී මට ඕන වුණා මේ ගංජ මේකක් ගණ්ඩ ඒක වෙන කතා වෙනම කතා වෙනම කතාන්න මං කියන්න මේ ඌගාව බන් සල්ලි දෙනකොට අමුතු විදියට මගේ මූුණ දිහා බලන්න දැම සල්ලි මාරු කරගෙන ගියේ $100 දුන්න අමුතු විදියට මූුණ දිහා බල ඊට පස්සේ ඇහුවේ ඌ බංගලි දේශකාරී නෑ මේ බ්‍රෝ මේ nobody pays with the cash මේමයි මේ අපි ගොඩක්ම කෑෂ්ලස් තමයි ඔක්කොම කරන්නේ උන්ට දැන් නිව්යෝක් මට එහෙන මේ හෝමි හැඟීමක් තිබ්බේ ලංක කොළඹ එන ක්‍රව්ඩඩ් හැබැයි ක්‍රව්ඩඩ් මේ හැබැයි හැම දෙයක්ම එක තැනකින් ගන්න පුළුවන් සහ පොඩියක් මේ ඇචලන්ස්කවායකට බැස්ස ගමන් ෆුල් ඒක ඒකන් හෝමි හැඟීමක් දැරන්න පටන් ගත්තා කෑම කඩන්නම් මන ඇැන ඇමරිකාව නොවන ඇමරිකාවක් මේක ඇතුළ තිබ නිවියෝ ේෂලන්ස්කවාය ඇතුළි ගොඩක් හිටිය මිග්‍රන්ස්ලා ගොඩක් බංගලි දේශය උන් කඩදාගෙන ටර්ගේෂ් ඉන්දියන් පඳුරට පයිංගාබන් 10ක් කිසික්කෙන මේ මෙක්සිකන්නය ඕන තරන් ඉන්න ඒක මේ අපිට එකන මම තනි නොවී ඉදින නියන් හැඟීමක් ගැන කුඩා තැනක ලොකු ප්‍රෞඩ්ඩක්කින්නට අපි කොළඹන අපි පන්දාසිට කොළබෙවුන්ට ඕකද හැකි බේරවත් එක් හැදිච්චෙවුන්න අපි ඕකද ප්‍රයිවට් බස් තිස්සට කියපවුන්නේ ඇතිසට සට කියපවුන්ට ඕකද ආද එතකොට මේ උන් එච්චර මේ දැන් උන් අර කෑශ්වලින් අයිලක්ම විද්‍රෝ වෙලා තියෙන් මේ දැන් චයිනවල මට ඇත්දකිමත් තින චයිනවල මේ එකන්නේ මංහිතන්නේ දෙදස් ගන එක අනුව අනුව පැනපු පැනල දෙදහත් එක්ක ඉපදෙච්චයවුන් මේ සල්ලි අඳුරන්නේ එහෙම ප්‍රශ්න ඇති ප්‍රශ්න ඇතින උන් සල්ලි අඳුර අඳුරන්න මේ කොයින්ස් කාසි ඒගැන ඒක නෝහ එකන්නේ ආහෙමකත් තියෙනවද කිය අහන තත්වකට එල්ල තින එච්චරට එකොල්ලෝ එකන්නේ උන්ගේ ඉලෙක්ට්‍රොනික් කල්ල තියෙන උන්ගේ පේමන් සිිස්ටම් එක ඒක ති මාර හැමතිස්සම අපි චට් සිිස්ටම් එක තයි උන් ගිදුවන් අපි දැම අපික සෑහන කතා කරන්න ලංකාව මේ කරම කරන කියලා කවුරුත් කැමතිත් නෑ 100%ක් අඩිපුර චාර්ජ් කරනවා මාතයා කෑස්ද කාඩ්ද ඒක මේ කෑස් දුන්නොත් ගානකුත් අඩු කරලා දෙන්නම් කියනවා මටනාව සිරාම කැරීම වේදනාවක් මොකද ඒ කවුරුත් විසඳන්න හදන්න දැවකට ලෝස් තියෙනවා එට කවුරුත් ඒක ට්‍රයි කරන්න මේක මේ විසදමු අනම්මනන් කියලා එහෙම මුකුත් කරන්න ඒ මංහිතන්න උන්ට එහෙම අවශ්‍යතාවකුත්න උන් වානවලයන්නේ උන්නේ මේ අදදාගෙන යන උන්නේ පික්මිය දන්න උන්ට ඒක විසදන්න අවස්ථාවයක් නෑ ඒක විසදන්න දේ උඹටයි මට දැම්ම මං ඌබල්ට නැක්කම මං කතා කරන්න උන්ට ඇයිම්බල බල කියන්න ඇයි වාලක් මේ කාඩ් පේමෙන්ට් ගන්න ඇත්තේ ඒ එහෙන කරදරයි මල්ලි සතියකට සැර සල්ලිවට එන්නේ ඉටස්ස එකෙක් කිව්වා මට මේ ඉන්ස්ටන්ට් කෑශ් වැටනවා කාඩ මංක ඉතින් වාට කාඩ්ඩක තියාගත්තම් තෙල් ගහන්න පුළුවන්න කාඩ්ඩකින් කේසෑ නෑන මෙහෙමයි කියලා උන්ට එක පුරුදු නැති කේස ඇත්තියෙන ජන ගැන කෑස් තිබ්බනල් කැන සුපමාගට්කට යවෙන් නැතිව ඇතින ගොඩක් කලාට අර පොඩි පෙට්ටි කඩවල්ල නෑන කාඩ්ඩක්සෙප් කරන්න ෑන තැ මේ දවසල ම සල්ලි පාච්චි කරන්න මොට සල්ලි තියාගන්න එක හෙනම් පල් මං කාඩ්ඩක තියාගෙනන්නේ හෙනම හෙක්ටික් කොයවත් යන්න විදින්න මගන්නේ මට තියෙන මගේ කොළඹ ජීවිතය සීමිත කඩ ප්‍රමාණයක් තියෙන සුපමාගට් චේනයක් ඇතුළ තයි මගේ සල්ලිටි කියන්නේ සහ ඌබ පික්මිය ඇතුළ තයි මගේ සල්ලි කොහොමත්ම ගමන් කරන්න එතකොට මට මම බොහෝමත්ම කලාතුරකින් තමයි සිකරට්ටක් ගඩ්ඩ පොඩි චෝයින් ගම්ම කොය කඩේට ගිල්ල සල්ලි මාරුගන්න සිරාවටම එක මේ කැන්නේ මම දැන් මම අර මගේ ඇකන්නේ
මේවා කඩේ පෙට්ටි කඩේ මම මට මගේ අතඇරලා තිය ඒක බොරු කියන්න ඕන එක සම්පූර්ණය අත ඇරිලා ඇරිලා තියෙන මොකද මට මේ දැන් මට මම දකින්නේ මේ ඒක මගේ මේ කැන්නේ මේ කෑෂ් මට ඉන්ෆලෝ එක අවට්ලෝ එක බලාගන්න බලාගන්න පුලාම අන්න එකයි මට තියෙන මං වැදගත්කම එක නිසා මම අර මේ කෑස්ට කාර්ද කියලාහන උන්න මං කොයි වෙලාවත් මං කෑස් තිබ්බත් කෑස් කියන්න මගේ එහෙමයි කස්තිය එතකොට හරි අන්න ඇමරිකාව දැම්ම ඔන්න නිවියෝක් කල ඉඳගේ කටයුතු ඔක්කොම සිද්ධ කරලා දැන් කැලිෆෝනියය කැලිෆෝනියා ගියාවට පස්සෙද මේ වෙන්න රටකට ආව හරි ලොකුයි ඔක්කොම් පලල් උන්ගේ වශ තැන්තැන් ඉඩ මේ සිකරට්ටක් ගන්න වානයක් කරගන්නට කිලෝමීටර් දෙයක් ටව්කන වැඩත්ත ඒ ඒගැන්නේ මේ නෝමල් පාරක්කුට ලේ නටක් විතරදී දැ උන්ගේ මල් මේ අපේ එකන්නේ මේ තාත්තල එක දෙට්ට ගියා යාපෝට්ට නම් උන්ගේ තියෙන ෆ්‍රීවේස් කියලා ෆ්‍රීවේලත්සල ලයින් අටත්තිනවා අටේම ට්‍රෆිකුත්තිය ට්‍රෆික් කියන්නේ මේ කැන ඩ්‍රයිව් තරු ට්‍රෆික්යක් තියෙන්නේ පැඩ කිලෝමිට 100ක විතර වේගෙන් යන ට්‍රෆික් එච්චර වාහන තිය එකන උන්ට දැන් මම් දැක කැලිෆෝනියා නිවියෝක් එනිවේස් US තීන ප්‍රශ්න ඇත්තයි පාකි උන්ට ඒකට සොලූෂන් ඇත් දෙන්න පුලන ඔබ කෝඩිපතියක් කියනවා ගැන්නේ දැන් මම හිටපු දවසල තමයි මේ තෑන්ක්ස්වී හරිද ඔක්කොමයුම් පාරට බැහැලා බඩු ගන්නවා ශොපින් මෝල්සල්ට යන්න බෑ මේ එක දවසක් මම මේ තෑන්ක්ස් ගිවින්න එක දවසේට පස්සේ දවසේ නෑ තායික්ස් ගිවින්න එක දවසේ මං මේ බඩුවක් ගන්න සුපමාකටිය පෑ දෙක හමාරක් සුගමාකට්ටේ වැට කැරෙක් කැර හිටිය පාකිංග අඩ්ඩනේ කඩ්ඩ කියන්න වේදනාවක්කේ එකන පයි එකන එතෙන්ට මචන් පයින් යන්න බෑ උන් අර හැතක්ම විදිහට කැරියෝ කන කරන්නේ කිලෝමිටරලි ගඩ කදට හැවිට කකුල් දරිස්සට කියනවා ගැලුන් සෙලින් ගහන්න එතකොට ඒ මට දැන් ගියා සතියක විතර කාලයේදී මට මේ පට්ට මේ අවුලක් තිරා මේක කැල් කරගන්න සෙල්සිියස් ෆැරන්හයිට් සෙල්සිියස් ෆක් පවන්ස් කිලෝස් ෆක් ඒ ඇයිදන්න එහෙම උන්ගේ වෙනස් සිිස්ටම් එක පරණ සිිස්ටම් එක යන්න මෙට්‍රික් සිිස්ටම් එක මේක බේලෝකට හදන ඔක්කොම හදන්න ඇමරිකාව උන් ඔක්කොම හදලා පරණ එකක් අල්ලගෙන ඉන්න මොකද දන්න උන්ට ඕන මේ කැන්නේ උන් සුපීරිය කියලා පෙන්න්න දැකැන්න දැව මෙට්‍රික් සිිස්ටම් එකත් ලෝ ඉංගලන්තෙන් ස්ටබ්ලිෂ් කරපු ගන්න දැ කැන්නේ මේ උන්ගේ තියෙන්නේ ඇෆල්බට් එක ඇල්ෆබට් එක ඇල්ෆබට් එකේ දැන් එංගලන්තේ රැජිනව මරණවා කියන්නේ භාෂා වෙනස් කරනවා කියන එක සමානය රැජිනව මරණවා උන් ඒ භාෂා වෙනස් කර හොඳයි අපි නිදහස් සමරන්න යන්නේ ඩාල යන ගුඩුගුඩු ගාල යන්න දිකාව අපේ වැඩේ කරගෙන සද්ද එන කවුල් අවුලන්නේ අවුලන්න මේ නිදා සමරන්න මන් දන්න ඔබ මේ කවද එඩිට් කළ දයි කියලා මේ නිදා සමරන්න නිදා සමරණ කාලේ එතකොට මේ මංමොගත්දිකී හිටි මේ අපවුන්ස් ඔය මේක ඒක මේ කැන්නේ උන් සම්පූර්ණ උන්ගේ භාෂාව වෙනස් කරනවා එකන්නේ උන් එංගලන්තෙන් වියුක්තයි කියලා පෙන්න්න එක මනෝමූලික දෙයක් වෙන්නත් පුළුව නමුත් මෙහෙම ඕකට අනිවාරයෙන් හොඳ බැක්ස්ටෝරියක් ඇති දැන් අපි දන්න දැන්ක දැන්න ඇහුනේ අපිට ලොවෙත් හොඳ බැක්ස්ටෝරියක තමයි අරග එකන්නේ මේ අර උන් ඇල්ල රිබල් එකන්නේ උන්ගේ අර ජානවලම තියෙන්නේ උඹේ මොන උත්තද්දි කියන මට ඕන එක මං කර මගේ ඉඩම හරිද එකන්නේ ලයිෆ් ලිබර්ටි ලෑන්් කියන එකේ තමයි උන්ගේ තියෙන උත්තෝ මගේ අමායිමට එන්ඩ බෑ තියෙනවා ඒවල ඉන්න තියන්නේ එකන්නේ මේ ඒක උන්ගේ කල්චයක එතකොට ඒ ඇටිටියුට්ට එක එතකොට උන් කැමතින කාඩ ඩිපෙන්ඩෙන් එක උන්ගේ පොඩිලමයකුණ ඩිපෙන්ඩ් නෑ පෙන්න්න කිසිමගේ ඩිපෙන්ඩ් නෑ කාට එතකොට ඒගැන්නේ මේ ළමෙක් උඹ හැදුවන උඹ බලාගන්න එක උඹේ වක්ගීම ගුත් අවුරුදු දහට යනකොට උන්ගේ උඩිපෙන්න්න ඇදුවද තැංකව වෙරිමච් ටටා බයි ගියා ඒක ඒ කතන්දර ඒවර ඒගැන්න උන්ගේ ඒක අමුතු කෑල්ලක් කොහොඳ කෙනෙක් කල්චරල් වයිස් ගත්තොත්තේම දැන් අපි ඉන්න අපි සෞතේෂන් කල්චර එක හැදිච්ච පොඩිකාලම හෙමනේ
අපිට වටති කල්චර් ශොක්ක එක බනවගේ වුණාද එක හොඳ පැත්තයි නරක පැත්තයි දෙකමෝන් කල්චරල් මට ශොක්කයක් වුන්නෑ මං කොළඹෙකි කොළඹ ගැන වෙන රටක්න එතකොට කොළඹ රටිංගිල්ල US බැස්සත් ඔසී බැස්සත් කොය බැස්සත් එම කල්චර ශොක්කයක්ෙන් අපි ඕල්ඩඩි ශොක් වෙච්චව අපට ශොක් නෑ එතකොට ඕක ඇතුළේ මේ අපි දැ ශංග්‍රිල්ල එකටත් ගිල් අතල් අරන්තියෙනවා අපි ගෝල් ෆේස් එක තාතල් අරන්තිනවා කානුවල වැටලත් බීල තියෙනවා ඇති එතකොට ඒ දැ නිවියෝක් වල එක පැත්තක් තින දැ නිවජර්සිවලට මංගිය ඒකටියක් නිවියෝක්කල් ඩටියක් අරටියක් ස්වබා සමුන්දර්යත් එක්ක වෙනමර ඩිමොක්ටොටික් කෑල්ලක් එක්ක මිනිස්සු එහෙම අර මේ ජොගින් පාත් ගොඩත් තියෙනවා එකන් ඒක මිනිස්සුන්ට රෙසිඩන්ස්වල්ට ලස්සන්ට හදල තියෙන ඒවගේ පැතිතිය දැන්ිය නිවියෝක ඇතුළට එන්න එක හෙන කොන්ක්‍රීට් වනන්තරයක් ඇතුළට බහින සීන ඇත්තයි තින පත විශාල විල්ඩිං ඇතුළ කුර මා කූම්බියෙක්වගේ මට දැරෙන පටන්ගන්න එතකොට මේ ඒක ඇතුළේ ලොකු මේ මට කල් එකැන උන්ගේ අර සීතලට අඳින ඇඳුම් වල තිනවා කල් මේ පොඩි වෙනසක් හැබැයි නිවියෝකල මන් දැක්කදේ තම නිවියෝක නිවජර්සි දෙයා යසිං පුස් බයිසිකල් ඌබ ඊට සේව මේවා කරන්න පුස් බයිසිකල් උන්ට මස වෙනම ලයින් ඇත්තින අන්න ඒවනන් පොඩ්ඩක් කල්චර ශොක්ස් හරිද ඒගැන බයි මම මට බයික නෑන මං බයිකයක් කාඩ්ඩෙන් පේ කර ගත්ත ගියා මෙහෙමේද අපේ පොඩ්ඩක් ටවුන් එක එලියට ගෑ යාපනයට එහෙම ගයා හැමෝම දන්න යාපනය තියෙනවා කියලා මාතරත් තියෙන පොඩි පුෂ් සයිකල් ඒ පොඩි පොඩි කල්ටක හැදී හැදිගෙන ම සෑන ඒවා හැදෙන්ඩෝන ඒ වගේ ඒ මොකද නැත්තක් ඒ අර දැ නිවියෝ ඇතුළ තියෙන පට්ට රශ්‍යකට බඩු බෙදා හැරිව කියන නිකන් සීනයක් පමණ අරුන් යනවා කියන්නේ කියන පෑට කිලෝමිට එකසිය හැටක හැත්තවගේ සිංගලයන් එච්චර වේගෙන් උන් යනවා ගිහිල්ල බඩු මේවකට නැත්තන් ඉදිය කියන්නේ අති විශාල ජනක ඔට්ටාශකින්න ඒ කෑල් විතර ගැන බිල්ඩිං වල කියන මිනිස්සු හරි මට දැක්කදේ තම මන්ටිය පොඩ්ඩ පැත්තකට ලබරගෙන උන් හරි වේගවත් ඒැන ඒ එතන ජීවත්තනයෝ මං කියන්න එලියෙන් බැහල සංචාරකවන මේ ජීවත්තනය උන්ගේ ජීවිතය හරි පට්ට වේගවත් අටි දැම මාස 4කට 5කට නෑ ඉච්චර නෑන එච්චරන මාස තුනකට වගේ කලින් ඇමරිකානේ තැන් කම්පලිටලි චේන්ජ ඇමරිකාවක් තියෙන්නේ මොකද හිතන් ට්‍රම්පච්චි ට්‍රම්පච් මේමයි ට්‍රම්පච්චි ආවා කියලා මං හිතන්න ඇමරිකා ලොකු කල්චරල් ශොක්කයකට කල්චරල් වෙන සක්කන එකක් නෑ හරි ඒවගේ වුණට මේකම කිය ට්‍රම්ගේ ඩිසිෂන් ලෝකෙටම බලපාල දනවනද ට්‍රම්ගේ ඩිසිෂන් ලෝකට බලපාන නමුත් මම දකින්න ඕක හොඳයි ඒවා ස්ට්‍රටිජිකලි එගොල්ලෝ තීරණයක් ට්‍රම්පන එක අහම්බයක් නෙවේ අහම්බැක් ඇමරිකාවේ දේශපාලනය ඇමරිකාවේ ආධිපත්‍යය අහම්බයක් නෙමේ බයිඩන්න ප්ලේස් කරපු එක අහම්බයක් නෙමේ ට්‍රම්පන එක හම්බයක් නෙමේ දෙහාව උන්ට ඒක ස්ට්‍රටිජිකල් දෙයක් දැන් මේ තමයි ඇමරිකා එකන්නේ හැත්තෑවේ ඇමරිකා පීකේ හිටිය කෙනලියත් එක්ක ඔය මේකත් එක්ක ආයි ඒගොල්ලෝ මේ පීකේකට එන්න හදන් එන්න ලෝකේ ආධිපත්‍ය වෙනස්වමින් පවතිනවා ඔවපඩක් කර දීද්‍රවීය ලෝකේ දැන් ද්‍රව කීපයකට වෙංවෙච්ච ලෝකයක් බවට පැත්වෙනවා එතකොට මේගොල්ලොන්ට නැවතත් මේ පැත්තර කෙලිම චීන පැත්තර තල්ල වෙලා තල්ල වෙලාව එක පාටම මිඩලිස් කට්ටිය වෙන එකක් හදාගන්න මේ තම ඇමරිකාව මච හරිද ඒගැන ඇමරිකාව පටන්ගන්න උන් එංගලන්තේ මෙහට ඇවිල්ල උන් භූමිය අත්පත් කිරීමේ ව්‍යායාමක තමයි හිටිය ව්‍යජීන් වලි පටන් අරගෙන එහෙම මේ පැත්තර බස්නාහිර පැත්තර කැලිෆෝනිිය පැත්තර ආව ඔය කැලිෆෝනිිය කියවන්නේ මෙක්සිකෝ ඒක වෙන එකක්නේ මෙක්සිකන්නේ උන්න ඒ ඔබ්ියස් ටෙක්සාස් මෙක්සික නො ලයින්න ඔක්කො මෙක්සික මෙක්සිකන්නේ මේකත් එක් මේ ඉතින් තාපාරන්නේ තාපාරක් මේ ගුවන් ගතවීමක් සන්දර්ශනයක් අපේ අන්ඩකුමාර දිසානය ජනාධිපත්තුමාගේ පලවෙනි පදවි ප්‍රාප්තිය පලවෙනි පදවි ප්‍රාප්තියෙන් පසු පලවෙනි නිදහස්දින සමිමානව නිදහස් අභිමාන වලැ නිදහස් දින සැමරුව ඒකත් එක්ක දැන් එහෙම තමයි ඇමරිකා ගොඩ් නැගිලදී එකැන උන් අර භූමිය අල්ලා ගැනීමේ සහ මේ ගොවියෝ සෙට්ටක්න ගොවියෝ සෙට්ටක් ඇවිල්ලා උන් ඉඩම් හිමිය රදලය බවට පත්වෙලා ඕකද ඇමරිකාව කල්චයක එතකොට ඕක
කාලයක් යනකොට නැවතුනානේ කියන්නේ භූමි ප්‍රමාණය වුණාට පස්සේ බෝඩර් සදුනට පස්සේ ඕක නැවතුණා. උඩින් කැනඩාව යටින් මෙක්සිකෝ නැවතලා නමුත් අර තව ටිකක් ඔය ඇලස්කා අල්ල ගන්න හවායි දූපත් ඔය පොඩි පොඩි වර්ජින් අයිලන්ඩ්ස් ඕවා වලට මේව කරා. ඊට පස්සේ ඕක කාලයක අවුරුදු 10 15 දී නැවතුණා. නැවතත් ඒක ක්‍රියාවලියට පත් වෙනවා. ග්‍රීන්ලන්ඩ් ගැන කතා කරනවා, කැනඩා ගැන කතා කරනවා. ඒක තමයි ස්වභාවිකත්වය. ඇමරිකාවේ ඒ කියන්නේ ට්‍රම්ප්ගේ කතන්දරයක් නෙමෙයි ඔය. හොඳට මතක තබා ගත යුතුයි. ඔව් අන්න ඒක. හොඳින් මතක තබා ගත යුතුයි. මේක ට්‍රම්ප් නෙමෙයි. මේක ඇමරිකාවේ ඇතුළේ මේ තමයි ඇමරිකාව. ඒක හොඳින් තමයි මතක තබා ගන්න. මේ ඇමරිකාව. සෝ දැන් ඒගොල්ලෝ මේ ඒගොල්ලොන්ට මේජර් ෂොක්යක් වුණා බ්‍රික්ස් එක. ඒගොල්ලෝ බලාපොරොත්තු නොවූ තත්ත්වයක් විදියට ඇවිල්ලා තියෙනවා. මේ මොකද රෂියාවේ සහ චීනයේ පිබිදීම පිළිබඳ ඒගොල්ලෝ ලොකු කන්සර්න් එකක ඉන්නවා. චීනයේ ආසිය පැසිෆික් කලාපීය මේ බල පාලනය සහ මේ ඉන්දියාවේ මේ ඌගහනගේම අපි වෙන පොඩ්කාස්ට් එකක් කතා කරන්න ඕනේ. ඉන්දියාව ඔය දැන් වේගය යන්න පටන් අරගෙන තියෙන මැෂින් එක හැදුවේ අවුරුදු 20කට කලින්. හරිද? එතකොට දැන් තමයි දැන් හැමෝටම පේන එක නම්මඩ මාර ස්පීඩ් යනවනේ කියලා. ඉතින් හැමෝටම පේන්නේ නැති වෙන්න නැති වෙන්න නේ උන් හැංගලත් නෙවෙයි. උන් ඒක හොඳ ස්ට්‍රක්චර් එකක් හදාගෙන දැන් ඉක්මනට යන්න පටන් ගන්න තියෙනවා. දැන් ඒකත් කන්සර්න් දැන් ඉස්සර කියන්නේ ඉන්දියාව ඇමරිකාවට කියන විදිහට නටනවා කියලා දැන් පෙන්නගෙන යනවා නෑ අපි නටන්නේ නෑ. උඹට ඕන අපි නටන්නේ නෑ කියන එක. ඒක තමයි ඇමරිකාට කරට අත ගන්න තැනකට ඇවිල්ලා තියෙනවා ඉන්දියාව. ඉතින් ඒක පිළිබඳව බෙල් ස්ට්‍රැටජිකල් කාරණයක් කියන්නේ. ලෝක බලතුල්නේ පිළිබඳව දේශපාලන බලතුල්නේ භූමි දේශපාලනය පිළිබඳව තමයි ට්‍රම්ප්ගේ ඔය මේක මට ට්‍රම්ප් පැමිණි ඒ ලෝකට එක පැත්තකිනුත් හොඳයි. යුද්ධ ටික නවත්තනවා. බඩ සල්ලි දෙන්නේ නැහැ. ආයිම සල්ලි දෙන්නේ නැහැ. යුද්ධ ඔක්කොම ඉවරයි. අපි සාම සාකච්ඡා කරනවා කියලා ඔක්කොම ට්‍රම්ප් ආව විතර ඉවරයිනේ ඔක්කොම. යුද්ධ මේමයි යුක්‍රේන් එක යනවා. යුද්ධ ඉවර වෙන්නේ නැහැ. නෑ මං කියන්නේ අර ඇමරිකාව ෆන්ඩ් කරන යුද්ධට ඉවරයි. ඉවර වෙයි ගොඩක් වෙලාවට. බලාපොරොත්තු වෙනවා. ඔව්. ඉතින් ඒගොල්ලොන්ට දැන් ඔය පළවෙනි ලෝක යුද්ධෙත් ඒගොල්ලෝ කතා දෙවන ලෝක යුද්ධෙනේ ඒගොල්ලෝ සම්බන්ධ වෙන්නේ. පළවෙනි ලෝක යුද්ධෙත් ඒගොල්ලෝ නෑ අපි යුද්ධ වලට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ කාලේ තමයි ඒගොල්ලෝගේ ආර්ථිකය පුළුල් කරගෙන දෙපැත්තටම ආයුධ දීගෙන ඒ ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් එක ඒගොල්ලෝ ඇති කරගත්තේ පළවෙනි යුද්ධ සමයේ. තමයි ඒගොල්ලෝ ඒ මූවමන්ට් එක ගත්තේ. උන් අර උන් දේශපාලනිකව කරන එකයි යුද්ධ කරන එකයි එක නවතින්නේ කීයටවත්. ඒක වෙන කතාවක්. මං කියන්නේ ට්‍රම්ප් අර කියලානේ ට්‍රම්ප්ගේ පැත්තෙන් කියලානේ මම මේකට ෆන්ඩ් කරන්නේ මම සපෝට් කරන්නේ නැහැ. මම මේ කරන්නේ ආර්ථිකය පැත්තෙන් රට හදන්න ඕනේ. මම අපේ රට මේක අපේ රට අපි හදන්න ඕනේ අපිලගේ රට කියලා. ඒක හොඳයි. ඒක කියන්නේ ලෝකෙටම බලපානවා උන් කරන වැඩේ. ඒක දැනද ලෝක වෙළඳවලට බලපානවා. ලෝකේ අදටත් තාම චීනේ පාස් අවුට් කරේ ඇත්තේ නෑ. තව මම හිතන්නේ අවුරුදු 4කින් වගේ පාස් අවුට් කරයි. නැත්තම් මේ අවුරුද්දේ පාස් අවුට් කරන්නත් පුළුවන්. ලෝකේ විශාලතම බය තමයි ඇමරිකාව. ඒ වගේම ලෝකේ විශාලතම මූල්‍ය පාලකයා. ඒ කියන්නේ ඔයගොල්ලෝ පැරිස් සමුළුවෙන් පස්සේ ලෝකේ පාලනය කරන්න ඩොලර් එකට වෙන බලපෑම නිසා තමයි ඔය ඩිසිෂන් ඔක්කොම එන්නේ. හරිද? අපි වෙන කරන්සි එකක් දානවා කියපු ගමන් ඔක්කොම එන මචං ඕකේ බයිලා අරව බයිලා පපුවට ගා ගන්න ඒවා මේවා ගහන්න ඒවා මෙක්සිකන් යවනවා. දැන් ලංකාවේ 3000කුත් ඉන්නවා ඩිපෝට් කරන්න කියලා. ඩිපෝට් කරන්නේ නේද? 3000 දැන් මේ පැත්තලත් ඒක ප්‍රශ්න නැහැ. මොකද ඇමරිකන් ෆන්ඩඩ් ප්‍රොජෙක්ට් ගොඩක් වැහිලා තියෙනවා. කියන්නේ කට්ටිය එළියට දානවා. අපි දන්න කට්ටිය ගොඩක් එළියට ගියා. ඒ වගේ ඔෆිස් එකේ මම හිතන්නේ භාගයක් විතර එම්ප්ලොයිස්ලා ඊයේ ගෙදර ගියා. අප්‍රිකාවටත් ගොඩක් වෙලාවට තත්ත්වය දරුණුවටම බලපායි. මොකද US aid එකෙන් ඩොලර් බිලියන් 8 ඔය වගේ ගාන බිලියන් ගානක ෆන්ඩිං කරා. ඒවා මේ මන් දන්න ඒවා අපේ පාර කුණු අර කුණු කරත්ත තියෙන්නේ ඒවත් US aid කියලා ගාලා දෙන්නේ. ඔව් ඒකත් එක්ක විශාල දෙනෙක්ට රැකියා අහිමි වෙනවා. රැකියා පැත්තේ එක ප්‍රතිලාභ ලැබපු ගොඩක් දෙනෙක් ඉන්නවා. බෙහෙත් ගත්ත කට්ටිය බෙහෙත් ලොකු සෞඛ්‍ය ව්‍යාපෘති ගොඩක් අනම්මනවා. ඒ වගේ ලංකා පාර්ලිමේන්තුවේ කාරක සභාව ඒවලටත් සෑහෙන ෆන්ඩ් කරලා තියෙනවා. ඔව්
මේ ෆන්් කරලා තින ඒවත් බොහෝ දුරට නවති ඒවා අපූරු විදියට ඇති USAගේ කතන්දර වෙනස් මංකිව ස්ට්‍රටිජික ඒවා කියන ස්ට්‍රටිජි නෑ ඇතර නවත්තලා නවත්වල් නෙවෙයි දිශ්යන්න ගන්න තාවකාලිකව මේ කල්ල තින්නේ මේ ඕව තමයි ට්‍රම්ගේ අපිට දැනෙන එක සහ මට දැනිච්චද බේ කැන්නේ කැලිෆෝනියාවගේ කැලිෆෝනට එක්සා සේවලට ගියාම එන විශාල මම කූබියෙක් තත්තර කොම උන් එක හිටගන්නවන ම කූබියෙක් ම ලොකොට ලොකොට පෙනුවන ලොකොට මෙහම කතා ජීවිතයට ලංකායි මෙහම කතා කරල නෑ එතට ගියා මට ඒම කතාරන්න සිද්ධ මම ගත මොක දෙන්න කිය උඩලාට කතාරන්න සිද්ධුණ ඉති මේ ඒකත් වෙන මාතල්ල දැන් කියන්න කොබේ මරිකායි ගංජගහොමද කිය අන්න ඒක වෙන පොඩ්කාස් දල්ල ඇතරම මේ නිවියෝක් සමහර ප්‍රාගන්නේ අපි දැනගන්න ඕනේ මේකෙක් විතර සමහර ප්‍රාන්තවල ඉන්ලීගල් සමහර ප්‍රාන්තවල ලීග තකොට ද නිවියෝක් ලීගල් නියම කැලිෆෝනිය ලීගල එතකොට ඒ දැන් එගොල්ලෝ අර ගංච ගහනවා වෙනුවට එගොල්ල එකින් බයි ප්‍රඩක්ස් විශාල ප්‍රමාණය නිෂ්පාදනය කරනවා සබන්ධ ශැම්පුද ඇඳුම් කැඩුම් පෝත් පාත් ඔය හැම එකක්ම නිෂ්පාදනය කරනවා ඒ වගේම දැන් එගොල්ලෝ ඇක්සප් කරනවා මෙන්ටලි බෙහෙතක් විදි මිඩිටේෂන්යක් විදිහට එගොල්ලෝ ලියල ස්ක්‍රිප්ටයක් විදිර දෙනවා ප්‍රස්ක්‍රපෂන්යක් විදිර දෙනවා මේ කැමරාව ගිය හරි කොහින්ද ඇත්තුවේ ගංජා ගංජා නෑන අපි මේක මේ ඕඩිය එක තියෙන දාමු එතකොට ඒකත් එක ද මේ බෙහෙතක් විදියට එකළ යුස් කරනවා විවිධ බයි ප්‍රඩක්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා එතකොට ඒගොල්ල අපිට අපිට තියෙන්නේ ගංජ ගහන කරන ඕ අපේ කන්සන අපේ කොල්ලොට වෙන මුකුත් ඕන්න ඕන්න සබන් ඕනමනෑ සබ සබන් අපි ගන්න ලයි් බෝයි එතකොට එහේ විශාල ප්‍රමාණයක් තියෙනවා ඒවගේම මේ ගොල එක්ස්පෝට් මාකට් විසලා ති මොකද කැනඩ කියන්නේ අති විශාල ගංජාව පොළවල් තිය එක කැපිටලයිස් කරම ිල්ලයිස් කල දින මාර දිට කියන්නේ මම මට යන්න හම්බුණා කැන් මගේ යාළුවෙක් කියන්නේ මේ වැඩ කරා මේ ගංජා කියන්නේ මේ ග්‍රීන් හවස් එක තෝට එකන්නේ අර මේවා කල්ක් කල්ලා මේ අලුතෙන් වෙරයිඩිස් හදනවා එතකොට එකන්න ඒගොල්ලොන්ට දැන් හැකියාව තියෙනවා මේ කියන්නේ ගහපුසනේ වදින ඒවා එටවස්සේ තියෙනවා තව තියෙනවා මේ ටිකක් ගිහිල් හයිප් එක තියාගෙනන්න ඒවගේ විවිධ වෙරයිඩස් හදලා වෙරෙන් තියෙන ගන්න ගියාමත් තියෙන වෙබ්සයිට් තියෙනවා ඉතින් විශාල ප්‍රමාණයක් ඒවා තියෙනවා සහ මේ ගොඩක් මෙඩිකල් යුස්සකට ගොඩක් පාච්චි කරනවා ලංකායිදි හම්බෙනවා ගෙනම ගැහුවම ඒක මම මේ ගොඩක් කියන්න එක කොල්ලො ආසයි දැනගන්නේ දැ ලංකාවේක අපේ මේ ටිකක් වෙලා යනවානේ දැ මං අර වෙරයිඩස් ගොඩක් යස් කරපු නිසා ළඟ නැවෙන තන වදිනේව තියනවා ගාපු ගමන් නාග සලං බියරුත් ඔන්න මුත් ඔන්න සිං බඩු පැකට් දැන් තව මේ එකක් මං නිවියෝ කලින් ගත්තේ ඒක හයිප්පකට ගැල්ල උඩ තියලදී තියලා එකන්නේ මේ සින්දුලියන්න පොඩි ආතල් එකකට ඒක සෑන වටින සෑන වටින එක මේ මොකද ඒ අර අපි ඕකට කියන්න මේ දැ මේ ඩොක්ටර්ස් ලකමෙන්ට දාන්න පුළුවන් මේ පිස්සු මේ උන් කියලා අපි දන්න ඉති අපි මම අපි කියන්න අපේ ආතල් ආතල් එකට අපිට ආතල් මට ආතල් එකත් තිබ්බා ඒක මෙහෙමනි කොල්ලො ගහනවා ඒ හෝ කොල්ලො ගහන නවුල් නේ කොල්ල නෑ වගෙන මිනිස්සු පාච්චික වාච්චික හොරෙන් පාච්ච යට කාල්ටයක් ඉදියට තියෙන අවුරුදු පරදස් අපි රොබර්ට් නොක්ස්ගේ එදාහෙලදුව කියෙව්වත් රොබර්ට් නොක්ස් අරංගියේ ලංකාවේ ගංජ පැල ඒකන අපේ හැම ගෙදරගම ගංජ පැලයක් වවල තිබ්බ ඒ දඩ අපි ෆාම් මස් තිබෙන දඩයම් මස්නි දඩයම් මස්සල මසබුරු කරන්න තමයි ගංජ භාවිතා කරේ ගංජ කියන ගෘහාශ්‍රිත අපේ මේ සුද්ද විසින් ඒක වෙනම ස්ටෝරියත් තියට අපේ ගම්මලතින් තාම මස්සයක් ඇදව දානව කොලයක් කොලයක් දානවා ඒක ඔබ්ියස් මේ සුද්ද විසින් තහනන් කරපු දෙයක් උන් නීතිය වෙන නීතියට ගරු කරන ගමන් ගරු කරන කල්ට එකටත් ගරු කරනවා කල්ට එකට ගරු කරන ඒක
සුද්ද විසින් පටෝපු දෙයක් මිසක් අපි විසින් ඉල්ලා ගත්ත දෙයක් නෙමෙයි කියලා කියන්නු. ඒ කියන්නේ මම දකින්නේ නීති හැදෙන්න ඕනේ මිනිස්සු විසින් ඉල්ලා ගන්න ඕනේ. ඒ කියන්නේ එක පොයින්ට් එකක් කෙනවනේ ජන කියන්නේ මුලින් නීති නැති වුණාම නීති බලෙන් පැටවෙනවා තමයි. හරි නීති නැති තැනකට පළවෙනිට ඉම්ප්ලිමන්ට් කරනකොට බලෙන් පැටවෙනවා. මේ අපේ තියෙන ප්‍රශ්නේ නීති එහෙම බලෙන් පැටවිච්ච එක නෙවෙයි. අපේ නීති වෙනස් කරගන්න තියෙක. පටෝපක කරේ බිම තියන්නේ නේද? දැන් අපේ දැන් සුද්ද වෙන්න කලින් ලංකාවේ ගෑනු උඩුකඩ ඉන්නිරුවා. හෙළුවෙන් හිට. ඒ කියන්නේ හෙළුවෙන් කියන්නේ උඩුකඩ. ඒ කියන්නේ ඒක කවුරුවත් ගානක් නැහැ. මේ ගෑනික තන්ද කෙල්ලෙනවා මේක බෝලයි වටකුරු ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක අර තාම අපි ඉන්න වික්ටෝරියාවල. ඔතන ඇතිය ප්‍රශ්නේ. අපි තාමත් අපි ඊය කතා කරේ අපි ෆුඩ් කල්චර් කොච්චර ෆුඩ් කල්චර් කොච්චර වෙනස්ද කියලා. මේ සම්පූර්ණයෙන් අපි තාමත් වික්ටෝරියා ඊර එක හිර වෙලා මානසිකව හිර වෙලා ඉන්න. තාමත් අපි මේ ගුරුවරයන්ට සාරිය අන්දන්න මම ගලවන්න දෙන්නේ නෑනේ. මම මේ නිවුස් එකක් දැක්ක අර සාරිය පැටලිලා ඒ මනුස්සයා ඇක්සිඩන්ට් වලට නවත්තලා කියලා බයිසිකල් යනවා. අපි හෙන රස්නේ රටන්නේ අර අපි මත දැන් ඉස්කෝලේ යන්න හිතෙන්නේ නැත්නම් අර එක හමාරට විතර ගිනි පිච්චි අපි ඉස්කෝලේ ඉන්නේ හිටියේ එවනේ. අර මිනිස්සු හත්තිලාවේ අර කීයද 6 පොරෝගෙන ඉන්නවනේ. ඇයි මේ පහසු ඇඳුමක් දුන්නා හෙන ගහනවද? ඒ මිනිස්සුත් මන්දාගල් දෙන ඔකට අර Facebook එකේ යනම්මන යනකොට කවුද ඒක ඩිෆෙන්ඩ් කරන්නේ? ගුරුවරයෝ තමයි. ගුරුවරයෝ. ඒ මේ දෙපැත්තක් ඉන්න මම කියන්නේ ඒක වැරද්දක් කියලා. ඒක එක්කෙනාගේ ආතල් එකක් තියෙනවා. එහෙම ඇඳුමක් දෙන්න ඕනේ නැහැ මොකද ආමි එකේ. නිල ඇඳුමක් දෙන්න ඕනේ නැහැ නේ ගුරුවරුන්ට ළමයින්ට දුන්නාට. ඒක මාර ඒ කවදා වෙනස් වෙන්නේ නැහැ. වෙනස් කරන්නත් බෑ. මේක මාර අමාරුයි අර වෙනස් කරනවා කියන එක කියන්නේ තමන්ගෙන් අපි රටවල් වෙනස් කරන්න ඡන්ද දුන්නා දැන් 3 පාරක් විතර නේ රට හදන්න එක එකක් තමන් හැදෙන්නේ නැහැ. ඒක දැන් මේ මාව හදන්න ඔබ රට හදපන් එහෙම ලයින් එකේ. ඔව්. ඒක ලයින් එක. ඉතින් දැන් ඔය ෆෝන් වලටත් මම හිතන්නේ අර ෆෝන් බෑන් කරනවා රෙජිස්ටර්ඩ් නැති ඒවා. ඒවල දැන් කොල්ලෝ ගෑ අපිට අඩුවට iPhone එකක් ගන්න තිබි chance එක. දැන් මේක නිකන් වලේමයි ඉන්න ඕන. කවදාවත් මේක හදන්න දෙන්න. කවදා හරි මේ ස්ට්‍රක්චර්ස් ගේන්න එපා මේ හොඳටනේ කරන්නේ. වෙන රටක දැන් මම මේ කල්පනා කරා දැන් පාරේ යනකොට පරණ ලඩි වාහන තියෙනවා සමහර ඒවා සිග්නල් ලයිට් කැඩිලා ඒත් ඔහෙ යනවා. දැන් වෙන රටක බෑනේ මේක නීතියෙන් බෑ. නීතියෙන් බෑ. හරිද? අවුරුද්දකට පාස් ගන්න ඕනේ රෝඩ් සර්ටිෆිකේට් කියයි එක එක රටවල එක එක තියෙන 5000 සර්ටිෆිකේට් එකක් තියෙනවනේ අපි. දැන් ඒ දුම් පරීක්ෂාවනේ. දුම් පරීක්ෂාව ගේනකොටත් ඔහොම තමයි කෑ ගහුවේ. හරිද? දුම් පරීක්ෂාව වගේ අර වාහනේ පාරේ යන්න පුළුවන් ස්ටෑන්ඩඩ් එකේ තියනවාද කියලා. කී දෙනෙක්ගේ වාහන ගෙදර තියන්න වෙනවද කියන්නේ? ඉතින් මේකයි. ඒකේ තවත් බෑක් ස්ටෝරි එකක් තියෙනවා. අපිට වාහනයක් ඔතන කාරණය මිනිහෙට්ට වාහනයක් භාවිතා කරන්න ඒක ඇචීබල්ද අපිට ඒක පුළුවන් ශක්්‍යතාව ද ඇමරිකාවේ අපේ මගේ කියපු යාලුව අපේ නාම නංගී ඒගොල්ලෝ මේ තාම උන් ජොබ් කරන්න පටන් කරගත්තේ උන් නමුත් උන් වාහන තියාගෙන ඉන්නේ බොහෝම ලේසියෙන් ඒක ගන්න පුළුවන් සහ ඒක ඩිස්පෝස් කරන්න පුළුවන් ඒ රූටීන් එක එන්නේ පරණ ලඩ වාහන තියාගෙන ඉන්නේ මොකද මිනිස්සු තව එකකට ඒ ගැප් එක ගන්න ෆෝඩබල් නෑ එතන ප්‍රශ්නයක් තිනවා ඒ කියන්නේ හරි මං කියන්නේ හරි පරණ වාහන පදිනක නෙවෙයි ප්‍රශ්නය ගැන අපිට වාහන තියෙන එහෙම මේ උඹලා මේ පරණ වාහන ගේන්න බෑ එහෙම එකක් නෙවෙයි මම මේ කියන්නේ හරි අපිට වාහනත් නෑ පරණ වාහන තිබ්බට ප්‍රශ්නකුත් නෑ හැබැයි අවම සිග්නල් ලයිට් එක වැඩ කරන්න ඕනේ හරි ඒ අර අවම කැන සේෆ්ටි එක සම්බන්ධ කාරණා ටික තියෙන්න ඕනේ වාහනයක් මිනිස්සු ඇතුළ යන්නේ මිනිස්සු පාර යන්නේ හරිද දැන් මේකට රෙගියුලේෂන් ගන්න ගේන්න ගියොත් එහෙම මොන මහත්තයා ජනාධිපති වෙලා හිටියත් කොච්චර අමාරුද ලේසි නෑනේ අනිවාර්යයෙන් කියන්නේ එක ප්‍රතිපත්ති තීරණයකට එක ජනාධිපති කෙනෙක්ට ගෙදර යන්න ලෙවල් එක මේක තියෙන්නේ හරිද ඒ තරම් අමාරුයි අපේ මිනිස්සුන්ට දෙයක් කන්වින්ස් කරලා කියන්න. මේ මාර ප්‍රශ්නයක් ඉතින්. ඔව් අරක තමයි කේස් එක. තාම නීති පරණයි. නීති සහ මේ අපේ තියෙන්නේ මේ මන් දගේ ස්ට්‍රක්චරල් ඉෂුව එක. තාම අපේ ස්ට්‍රක්චරල් ඉෂුව එක ඒ ගැට්ට කඩාගෙන නැහැ. අපි කිව්වට අපි ගැටි කැඩුවා කියලා මම හිතන්නේ නැහැ තාම ගැටි කැඩිලා තියෙනවා කියලා. ගැට්ට ඒ ගැටි තාමයි බදපු ගැටි ටික හැමම තියෙනවා. අපේ දැන් පරණ කතාවක් ඇදලා ගත්තා. අපි තාමත් කුල බලනවා. ඔව් අන්න ඒකයි. දැන්
අපි හිතුවා මේ අපේ මිනි අපේ වයස කට්ටිය ලොකු වෙනකොට ඉවර වෙයි ඉවර කියලා වෙන්නේ නෑ. නෑ. ඒක අපේ හිතලුවක් විතරයි එහෙම ඉවර වෙන්නේ නෑ මේක. ඒක ඇමරිකාවෙත් නෑ. ඒක තමයි ගෝත්‍රිකත්වය කියන්නේ. ඒ කියන්නේ ඒක මම දකින්නේ මේ හැම දෙයක් විදිහට මම දකින්නේ නම් ඒ කියන්නේ මානව පරිණාමයෙන් ඒ කියන්නේ අපි අර පරිණාමයේ ගමන් මග එක තැනකට ඇවිල්ලා ඩික්ලයින් වෙලා නැවතත් මේ පටන් ගැන්මක එක තැනක ඉන්නේ. එතකොට අපි මේ සංස්කෘති නිර්මාණය කරනකොට ආසියාවේ නැවතත් සංස්කෘති නිර්මාණය වෙනකොට දැන් ආසියා සංස්කෘතිය ඇතුලේ ලිංගිකත්වය පිළිබඳ බොහොම විවෘතව කතා කරලා තිබ්බා. ඒ වික්ටෝරියා ආభాෂයත් එක්ක තමයි ඕක හැකිලිලා තිබ්බේ. සමලිංගිකත්වය පිළිබඳ බොහොම විවෘත අදහසක් හිටියා. මිනිස්සු ලිංගිකත්වය පිළිබඳ විවෘත ආසියාවේ පොතල් ලිව්වේ මේක පොසිෂන්ස් ගැන ලෝකේ ඇමරිකාවේ ලිව්වේ නැහැ නේ. යුරෝපේ ලිව්වේ නැහැ නේ. උන් වීඩියෝ කරා. වීඩියෝ කරා. ඒක කතා. වීඩියෝ කරලා වෙන්න මචං මෙහෙම තමයි කරන්නේ කියලා. හරිද? නෑ ඒක තමයි ඒ කියන්නේ අපි හෙන හෙන්නම දැන් අර ලෝකේ අර නූතන ලෝකෙ බිලිව් කරන සුපිරි කල්ට් වල ඉඳලා එක පාට වරුන් ආසියාවට ඇවිල්ලා අපිව නිකන් හකුලවල තියලා උන් ගිහිල්ලා ආපහු අරගම කරනවා. අපි තාමත් එතන මෙහෙම බලන් ඉන්නවා අම්මට සිරි කොටට අපේ වැඩි කාලේ අපේ අම්මලා සුපිරියට කොට්ට මම දන්නවා අපේ අම්මට දුවක් හිටියා නම් එහෙම අපේ අම්මා අඳින්න දෙන්නේ නැහැ. හරිද? ඒ අපේ අම්මා ඇඳපු ගානට අඳින්න දෙන්නේ නැහැ. මාර බවුල ඒක තමයි. දැන් කොල්ලෙක් පච්චයක් ගහලා අර බේබිල්ස් දාලා එහෙම නැත්නම් ෂෝටක් ගහලා දැන් අපි ඉස්සර මචං හඳටත් යනවනේ බාට දාගෙන. දැන් මේ කල්ට් එක ඇතුලේ එහෙම එක ගණන් ගන්නවා. අපි ස්පෙසිෆිකලි කියනවා එන්න එපා මෙහෙම අර එන්න එපා කියලා කියනවා. ඉතින් එහෙම ප්‍රශ්න නැහැ. හැබැයි අරුන් ඒ ගැට්ට කඩාගෙන තියෙන උන්ට අදාළව නැහැ. අදාළ නැහැ. දැන් මම දකිනවා ඒ ගැටි මේ කොරියාවේ පැත්තේ සිංගප්පූ පැත්තේ ගැටි කැඩෙනවා. කැඩිලා තියෙනවා. උන් ඒ කියන්නේ අර මිනිස්සු අර නිදහසත් එක්කම තමයි ඔකත් එන්නේ. ඒ කියන්නේ අර ඕනම සංස්කෘතියක පරිණාමීය ස්වභාවයක් තමයි යෝග. ටික ටික තමයි ඕක වෙන්නේ. එහෙම ලේසියකට වෙන්නේ නැහැ. මේ ඕකෙන් පස්සේ ඉතින් මට අපි මේ ඇමරිකාව විවර කරමු මේ කෑම ගැන කතා කරන්න ඕනේ. කොහොමද කෑම? කෑම ඇවිල්ලා මේ මට අජුව තුත්තයි අදමයි ඇමරිකා කෑම කියලත වට කියන්න දෙන එවුනාට මිනිස්සු අපි ටික්ටොක්කේ බා අම්මට සිරි කියවනම් කියලානේ අපිගත්තු නෑ ද අපිට වෙලා තියෙන අපි අර තුන්වෙල බත් කලා ස්පයිසස් එක්ක ජීවත්චච්චෙවුන් ටර මේ උන්ගේ තියෙන්නේ මේ ද මීට් වැඩි සහ මේ දැ උදේහෙම මේට තියෙන්නේ කන්නේ අපි ගත්තොත් ස්ක්‍රම්බල් ලෙගුයි මනාද මීටුයි මොනහරි ඒ වගේ ජාතියක් තමයි තියෙන්නේ විතව් සීසනින් මුකුත්ම නෑ ඒක තමයි තියෙන ප්‍රශ්නය ටොබෙකෝ සෝසය මොනහරි ස්පයිසි සෝසයක් තියෙන ඔච්චරයි තකොට කෝක් හරි තේත් කියන්නේ ඒව තේ නෙමේ ඇත්ත වශයෙන් තේ කියන්න තේ බීල කවුද හරින උන්ග මශන් තේ උන් තේක් එක්ක අර මේ සංසාරික වෛරය පොස්ටන් තේකදා ගිලි දීල ගිලිබත් කරා ඒගැන උන් හිතන්නේ ආතේ කියන්න සුද්දගෙන කැරියෝ වේම අරගෙන මේ මැගිල්ලොට තියලා තේවන්න දෙන්න උත්ති පුදා කියලා ගිනිදීමේ උගේ කල්ට එක කොෆී කල්ට ඇත්තිය එතකොට ඒක ඇතුලේ මේ කැනෙ දැන් ලංච් උන්ගේ මේන් කෝස්සගන්න ඩින එක තමයි උන් බර ආහාරයක් විශාල වශයෙන් ගන්න දවල්ට අපිගේ බත් කන්න බර්ග එකක් පිස එකගේ පොඩි එකක් එකන මංකිවන උන් හරි වේගවා එකන උන් මේ ඇත්ත වශයෙන්ම මේ අපේ එවුන් වගේ කෑම කඩවල ගොඩක් රැඳිලි ඉන්න ඒක හොඳයි කියලද හිතන්නේ හැල්මේ දුවන එක හොඳයි කියල මේකයි උන්ට හැල්මේ ඒ කාලය අතර තමයි හැබැයි උන්ට නිදහසේ ඉන්න සුපිරි උන් දැන් සමයක් ගත්තොත් ෆුල් ආතල් එහෙම පට්ටාත දැන් අපිට තියෙන දෙය අපි හෙම ස්ට්‍රක්චර්ඩ් නෑන් අපිට තියෙන ප්‍රශ්නයත් ඒක වෙන්න පුළුවන් හරිද අරුන්ගේ පටි ස්ට්‍රක්චර්ඩ් ගතිය දවස් 4ක් වැඩගන්න දවස් 5ක් වැඩගන්න අම්මලද සුකුරාදවස අනික කොහොම ප්‍රෝගෑම් කල්ලා වගේ සිකුරාදහවස ආතල්දා සැනසුරාදයට උන් අල්ලන්ඩ බෑ ඒකන ඒක එහෙම දැ අපේ තිීනවන දැ උන්ගේ මම දකින්න කෝපරේට් මේක දැ මට බැරිලාවත් උඹට එන්න ඕනි ඉමෙල්ලක් කෙනවා
මම උඹත් එක්ක මෙහෙම කතා කරත් මම කියන්නේ උඹේ ඊමේල් එක මට ඇවිල්ලා තියෙනවා කියලා. ඒ කියන්නේ ඒ ඊමේල් එක එවපු එකාගේ වැරද්ද තමයි ඒ කියන්නේ මචං මට ඒ ඊමේල් එක එවපන් කියලා උඹ කියන්නෙත් නැහැ. හරිද? ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඒ කියන්නේ දැන් අපි ඇවිල්ලා අර මේ මන් දන්නේ ඒක ආසියානු සංස්කෘතියෙන් ආපු දෙයක්. අර වලේ බැහැලා කණ්ඩ මලගයක් මගුල් ගයක් වුණාම හට්ටි මුට්ටි වලං පිගන් ඔක්කොම අරගෙන ඇවිල්ලා උන් යාගෙන කාලා දවස් 7ක්ම ඕමි ගාලා ඔක්කොම එහෙම ඒව කතන්දර නෑ. අරුට පාලනයකට කතා කරා වැඩේ කරා වල දැම්මා ගියා ඇඬුවා කතන්දර ඉවරයි ඊගා පහුවෙන්ද උන් වැට්ට ගියා. මං අහන්නේ හොඳයිද ඒක මිනිස්සු විදියට මිනිස්සු විදියට ඒ කියන්නේ මේ ඒක බිඳ වැටීමින් පවතිනවා කියලා මං කියන්නේ. ඒ කල්ට එක ඒ කල්ට එක බිඳ වැටීමින් ඒක පවතිනවා. තමයි මිනිස්සුන්ට එළිය මිනිස්සු කියන්නේ මානවය කියන්නේ හරි මේ අපි ගත්තොත් අපි මේ අපි දඩයක් කාරයෝනේ කොහොම වුණත් අපි මේක සර්වයිව් වුණේ දඩයන් කරලා. ඒ කියන්නේ මේ මෙහෙම කතා බහ කරන්න ඕනේ උන් අපි. ඒක කතා බහ කරන්න ඕන එකට තමයි අපි සෝෂල් මීඩියා හදාගෙන ඔය හතර භූත ඔක්කොම කරන්නේ ඕක නිසා තමයි. අදහස් බෙදාගන්නේ උඹයි මායි මේ කතා කරන්නේ මුන් YouTube බලන්නේ ඔය කතන්දරයට තමයි. මොකෙක් හරි එකක් ආතල්ලයක් ඒ කියන්නේ අපි අර දඩයන් කරන් ගෙනාවු එක ගෑනු උයනකම් අපි අර ගිනිමලේ වටේ ඉඳගෙන ඔය වෙච්ච දේවල් අරුගේ කටු වැවුණා මෙහෙම මං එකක් දැක්කා මචං අරු මෙහෙම එකක් කියලා කිබුලෙක් හිටියා දත් මෙහෙම තිබ්බා ඔහොම කියලා අරුත් එක්ක අර අදහස් බෙදාගන්න අපි හරි අර එහෙම සත්තු జాතියක් අපි. ඉතින් ඒකට බාධා කරන්න නරකයි. ඒකට බාධා වෙන තැනකට ආවොත් ඔය කඩනවා මිනිස්සු. ඒක ඔබ්වියස්. ඒ කියන්නේ මිනිසුන්ගේ ඔය ලෝක ඇතිවෙච්ච රිබල්ස් ගත්තත් මිනිසුන්ගේ ඔන්න කොච්චර ගඩාෆිට පුගෙන් යන්න උනේ ඔය හේතු නිසා. අර ඒක ඇත්ත ඒක ඇතර ඒක ලෙවල් එකක් තියෙනවා. ලෙවල් එකක් තියෙනවා. ඒක ලෙවල් එකට ආවට පස්සේ නවත්තන්න බෑ. ඉතින් ඒක දන්නවා මේ ඇමරිකාව. ඒක නිසා ඒගොල්ලෝ අර ඩ්‍රයිව් ත්‍රූ එක වෙනම තැනකට ගෙනියනවා. ඒ මිනිස්සුන්ව පාලනය කරන්න අමාරුයිනේ. මිනිස්සු කියන්නේ පාලනය කරන්න අමාරුයි. ඒ කියන්නේ 70 සෑහෙන යුද්ධයට යන්න එපා එහෙම කියලා රිබල්ලයක් ඇවිල්ලා යූත් රිබල්ලයක් ඇවිල්ලා එන කතන්දරයකට යන්න පටන් ගත්තා. එතකොට තමයි ඒගොල්ලෝ ස්ට්‍රැටජිකල් මේ මූව්මන්ට්ස් ගත්තා. කොහොමද ඒගොල්ලෝ අප්‍රෝච් කරන්නේ මේ ප්‍රශ්න විසඳන්නේ. බිල් එක මැව්වා සෝවියට් යූනියන් is a fucking giant මෙහෙම ඇවිල්ලා අපි යට කරගෙන පා ගන්නවා. මචං මේවා මෙහෙමයි කියලා ඒක වෙනම තැනකට ඩ්‍රයිව් ත්‍රූ කරනවා මිනිස්සු. ඒක ඉතින් අර කාලේ විසින් යම් කිසි තැනකදී ඒක ගැට්ට කැඩෙනවා. කැඩලා අපේ ගැටි කැඩුනාට දැන් අපි අපේ ගැට්ට 2000 කැඩුවනේ. අපි ගැටි බොහොම ඒතෙන් දෙව දැන් අපි ඇමරිකාවෙන් නික්මලා නික්මලා අපි ශ්‍රී ලංකා දීපේට ගැට්ට කඩපු තැනීම පටන් කවුද ගැට්ට කරලා මාස පියද දැත්තුන අවුරුදු ආවාගේ නරගලේ එතන ප්‍රෝච්ච එතන මහිතන අපිට එකන මානව සමාජයක් ඉදිර මේ නිදසරගලේ අත්දැකීමක් ආස්වාදයක් ආතල්ල එකක් තිබෙන අපි එකට දාලගත්තයමු සෙට් එන්නේ අපි ඒ අතකට මේ යුගේ ජීවත්වෙච්ච මිනිසුට එක අතකට වාසනාවන්තයි අර හිටපු එන්නක් පුළුවන් අපේ මේක තියෙනවාන අපි විශ්වාස කරන කෑල්ල ඇතුළ තියෙනවාන අවුම වෙන්නත් පුළුව ඒ සිනාරයක ඇස් දෙකෙන් දකින්න පුළුවන් එච්චක එකැන ලංකා ඉතිහාසය සුවිශේෂී සීන් ඇත්තම අරගල ඒක අහපු දෙයක් නෙවෙයි ඒක විශාල වශයෙන් එකන පාගල දාලා තියෙන එකක් එක තැනකෙදී ගැටි කඩාගෙන බඩු මතුවෙන කවුද හිතුවෙන මිනිස්සු කවුද හිතුවේ කවුද හිතේ තුනෙන් දෙක බලය තිබ 69 ලක්ෂයක් සන්දදී අති විශාල විදායක බලයක් තිබ්බ ලංකාවේ නිදහසෙන් පස්සේ ලංකාවේ බීවෙච්ච ලොකුම දේශපාලන බලවේගේ ලොකුම දේශපාලන ගහ එහෙම නෙම හින්ද රාජපක්ෂ කාලට කියන්නේ ඒක ගැන ප්‍රාජපක්ෂ පැරදිලා ගෙදර ගියාට ඔක්කොම අල්ල හිරේදාල් වෙඩි දියල දැම්මගේ ඒත් මැරෙන්න දෙක ඒක මැරෙන්න ඒ මැරෙන්න ඒක මාර ලොකුයි මාර හිතනට වඩා ගොඩක් ලොකු දෙයක් එහෙම එකක් තමයි ඒ හතමයි බිම පෙල්ලුනේ ඒක මාර සිනාරිය එකක ඒක අරදැන් බැරියර් පෙරලන් හැමකට බැරියල් පෙරල නෙවුන් ඉන්න හැබ බැරිියර එක පෙරලට පස පහු කරන්න ගොඩක් ගොඩක් ඉන්න ඒක අමත කරන්න
නෑ කට්ටියක වාරගලේ මෙයාගේ වැඩක් කරයක් වැඩක් මාස්ට ප්‍රේන්් මේමයි කියල් අන්තිවට පල නෙලාග වෙනෙක් කියෙන ගස්සකොට පල නෙල නැවුම් ඒකදායකුඩේ බන් දැක්ක වෙගිය හොඳට පල නෙලාගෙන තියෙනවා මේ නෑ ඒක මීට අවුරුදු ගානනාවකට කලින් වෙන්ඩ තිබ්බ දේවල් ඒවා කැබිලයිස් කරපු නැති ජාතියක් අපි මිස් කරගත් කරගත්තා යුද්ධෙන් පස්සේ ඒකක් මිස් වුනා කදර ගාමන්ට අගමැතිකම නොදී එකක් මිස් කර දැන් එනවත් අවස්ථාවක් කම්බලා තියෙනවා අපි තරුණය විදියට ඉන්න අයි වෙලාවේ බලු මේක මිස්සුනොත් නැති තව එකක් එයි එතකොට අපි නාකි පොඩ්ඩ අවසාන මේක ෆයිනල් කියලා අවස්ථාවන්න නෑ කට බේරගන්න තියෙන අවසාන අවස්ථාවන ඒවා නිකම් වේදිකා බයිලා හැබැයි ඉතින් මේක ඉතිට හොඳ අවස්ථාල් ලැබිල තියෙන එකැන පිටිය සැකසුනා මෙච්චෙක් ගහගන්න බයි මේකයි මච්චේ ගහන්න ක්‍රීඩකලොත් තින්න ඕ නැම ක්‍රීඩකය ඉන්න කැවන බවන්ඩ මේක දැන් ජනාමේකන කියන්නේ ද මේ රට හදන විදිිය සම්බන්ධයෙන් අවුරුදු 20ක් ඉතර මිනිස්සු කතා කරලා තියෙන අරිද එකක් කල්ලනදී ප්‍රශ්නය තියෙන විදිිය දන්නවනේ විදිිය දන්න මේක තමයි කරන්න ඕනි කියලා දන්න හැමෝම දන්න එක කට්ටියට ඒක ඔපිනියන් තියෙන එක ඇත්ත නමුත් අර හැමෝම එක ගන ස්වීට් ස්පොට්යකුත් තියෙනවනේ හැබැයි කවුරු මේ කරන්නේ නෑ කවුරුත් මේ දැන් අවස්ථාවක් ඇවිල්ල තියෙන අර කයියගහපුටි වැඩවලට වෙල්ලන්න කයිනාය කලා වැඩ කරන්න වෙලා ඒක ඔබ්ියස් කතාවක් විපක්ෂය ඉන්නකොට විවේචන බෝම ලේසි මොකද නමුත් ඒක ප්‍රායෝගය තලයට ගියාම එකන මම දකපු අත්දකිම් තියෙන්නේ මේ මිනිස්සුන්ට මේ කොරෝඩ කාලෙ බඩු බෙදන්න ගියාම අපි පත්තච්ච තැන් ඒගැන එහෙම පාලනය කර අමාරුයි මිනිස්සු එතකොට ඒකත් එක්ක මේ පොඩ්ඩක් හදාගණ්ඩයනවා ක්‍රමයක් හදාගණ්ඩයනවා දැන් මේ දැන් අලුත් රජෙත් කලීන් ශේ ලංකා ප්‍රජෙක්්ට ලොකු දැන් ලොකු ප්‍රජෙක්්ටක් ඒක මාස් ඒක මාස් දීර තියෙන එක හොඳයි තියෙන විදිට හොඳ ඒකන ඕනම එකක් කෝට ඔබ්බන්න පුළුවන් ඒක ජනාධිපතිගේ එයාගේ අයිඩියලෝජිකෙන් නමුත් ඒක ඇප්‍රෝච්ච එක ගත්ත විදි නෑ වඩේ ෆක්නේ ඒක නෑම සුපිරියට නෑ ඒගැනට අපේ ඒ වැඩ සටහන්ට ඊට වඩා කලයක ඒක බස්සල්ට ලකු කරපු හෙන වැරදී ඒ රිවා ඒක රිව්වා කවුරු කරත් කවුත් දන්නේ ඩිසියන් එක ගත්තේ සුදු මාත්‍ය සුපිරියටම කරාවයා හොඳට හොඳටම කරපු ආරකා පාලෙක් කාලෙන් පස හොඳටම කරපු ගත්තයි ඉති මේ ඒවගේ ඉතින් එකන්නේ මිනිස්සුත් විශාල ප්‍රමාණයක් එකැනේ මේ මිනිස්සු වෙනස් කරන එක එකන්නේ මාව සේතුනුත් කිවේ සමාජ හදන්නන්න උඹ ඉස්සල්ලම හැදිය ඒකරන්නු හැදිය ඉට පස හැදයි කියලා එතකොට මිනිස්සු හැබැයි අර මිනිස්සු වෙනස් නමුත් මිනිස්සු වෙනස බලාපොරොත්තු වෙනවා ඔහු තුළ වෙනස ඇතිකරගන්න පොඩ්ඩියක් ඇඩප්ටේෂනයක් යනවා මම කියන්න ඕකට කාලයක් දෙන්න අපිට මේ මොහොතේ කරන්න තියෙන වැඩ කොහොමත් අර ළඟනවනේවා නිවෙයි ළඟනවනේව කල්ල වැඩන්න හැ මිනිස්සු චූන් කරන්නත් ඔන්න ඇතම එක ඉන්න හම්බෙන්න පාලනය කරන්න පිරිසට මිනිස්සු චූන් කරන්න මොනහරි කරන්න ඒති අපි ප්‍රායෝගයෝ කතා කරන්න පැ හරිද හැබැයි හරි වැඩ ටික තියෙන්නේ ළඟනවන්න නෙවෙයි ඒකට කාලයක් යනවා ඒක ප්‍රතිඵල එන්න කාලයක් යනවා ඒටි කරන්න කාලයක් යනවා ඉතින් ඒටි කරන්න ඕනේ කෝමාරි කරන්න ඕනේ දුරතිල දුරතිල ගහන්න ඕනේ ඒවා මේ අනාගන්න අරකයි දැන් තැබ පහුගිය මාස කීපය ගැන අන්ද්‍රකුමාර ජනාධිපත්තුවා පත්වෙලා මොකක්ද ඔයා මට කියන්න තින අන්ද්‍රකුමාර ගැන ඉතර වෙන කාරවත් ගැන කියන්න වෙන කවුරුත් නෑ මෙත ස්ටාලා නෑන ඒගැන්න වැඩේ තියෙන්නේ දැන් රජවල් දෙගත්තිය ප්‍රශ්න එතන ප්‍රශ්නය දැන් සරලම උදාහරණය අර මේ කටේන 300 කතා කොයදකින්න මන්දන්න නමත් මදන්න නියෝජ්‍යාමතිකෙන ගිල්ල මේ ඔවු නිදස් කරා කියලා වැරද ජනාධිපති කියනවා නෑන අපි පරිස්සනයක් කරනවා මිනිස්සුත් කන්ෆියස් නිලධාරිත් කන්ෆියස් බල කතා වෙලා එකක් කියපා කවුද තාම රනිල්ද රනිල්ගේ රජයද්ද තියෙන්නේ අනත් අනුරුගේ රජයද්දිය මිනිස්සු කන්ෆියස් යන දැන් නෑ ඒකඉතින් ඒකත් මම ප්‍රායෝග දැමති මං ඩිස්කලේම කියන්න කියන්න මේ රජය පත්වේන මේ එක අන්රකුමාර දිසානායක ජනාධිපති වෙනවනම් හොඳයි කියලා මං අවුරුද්ධහයක් විතර හිතාගෙන හිටු මිනි
හරි ස්කෝල යන කාල මුට සෑන් ගෙට්ට ඕ පුදුම ගැට්ටන්න තිබේ දැන් ඉතින් මම හරි ඌට බලය දුන්නා දෙන්න පුළුව උපරිමේව පිනිස්සු දීලා තියෙන කියන්න දැන් දැන්ඉතින් අපිට පස්සෙන් එන්න බෑ කියන්න දෙයක් දැම් පස්සෙන්ගෙන අපිත් බලන් ඉන්න මොකක්ද කරන්නේ ඒ කියපුව කෙසේ වෙතත් හරියට කරන්න ඕන දේවල් වලින් 60% විතර කරත් එහෙම දෙවෙනි පාරත් පත් කරන කවුරුත් එහෙම කල්ලා නෑ ජන හරිද මේක උන් මේක එන්නේ උන් කරන්න ඕන දේවල් වලින් 120ක් කල්ලා නෑන එකෙක්ක හරිද පහුගිය කාලේ ආපු එකෙක්ක 120ක් කල්ලා මේ මනුස්සයා 160ක් කරොත් ඔව් දෙවෙනි පාරටත් මං එක් කරනවා හරිද ඒක ප්‍රශ්නයක් ඒක ප්‍රශ්නයක් නෑ ඇත්තටම අපිත් බලන් ඉන්නවා මොකද කරන්න කියලා මම නම් කියන්නේ දැන් ඔය මේකේ රංගන කට්ටිට රඟන්න දෙන්න ඕනේ. ඒ කියන්නේ මිනිස්සු විපක්ෂයටත් කරන්න මොකක් කර දෙයක් තින්නේ උන්ට බයින්නත් ඉඩක් දෙන්න ඕනේ. විපක්ෂයක් නැහැනේ. හැබැයි අර කරන දැන් මං නිවුස් එක දැක්කා. ඕකේ පේමන්ට් සිස්ටම් එක e-payment සිස්ටම් එක රජය ඇතුළට අරගෙන තියෙනවා. රජයේ පේමන්ට්ස් e-payment සිස්ටම් එක ඇතුළට ඒක හොඳයි. එහෙම පොලිසි චේන්ජ් ඒ කියන්නේ ස්ට්‍රක්චරල් චේන්ජස් කියනවා මේ චේම්බර් එක මේකෙද අපි ලිස්ටඩ් කරනවා මේවා ලිස්ටඩ් කරන සෝයිටික ස්ෝයිටික ලිස්ටඩ් කරනවා එයාලාර හෝල්ඩිං කම්පනි කතන්දරයට කැමති ඒක ප්‍රසිද්ධිය කියල තිබුණ නෑනේ එයාල මොක අපි මේ තාම බලනවා අපි බලනවා කිය හිටියට ප්‍රසිද්ධිය කියල තිබුණනෑ මොකක්ද රජ ස්ටාන්ස කෙස්සෝයි සම්බන්ධය කියලා දැන් වචනයක් කිවා හෝල්ඩිං කම්පනයක් ඇත්තේ ගන්න එකට අපි පොට ඒකට ළඟයි වගේ එකක් කිව්වා බලමු කරත් හොඳයි නැත් ඔවු එයාට හොඳයි මංගන්නේ ලිටරේ යාට හොඳයි අරගොල්ලොන්ට ඕන දෙයක් කරන්නකොට ප්‍රශ්නයන්න එයාගේ වැඩේ එයා කරගෙන යන්නු එයාට බැවාරය මාසකට මාස දෙකට සැරයක් ජාති අමතන්ඩේනවා ජාපනයට ඒති හානවනේ බදානේ නියෝජ්‍යමතිල එම ඉන්න සුපස්ටා නියෝජ්‍යමතිලම ටාඩින්ගේ නම කියවෙනවා කවන්න කීවර් කවන්න චතුරංග මහත්තේ ඉන්න ඇති සාරයගෙද ඊය කවර හැරි දාලා තිබ මාසකට සැර නෑ නැත්තම ගමට නින්දන්න නැද්ද කියලා ඒවා අතල්ලෙ තිීරුව වන්න කිය මොකද නෑ ඒගොල තාම මේක බලය කියනද අත්තදා බලන්න පුරුදු විමින්න පවති එතන ප්‍රශ්න පොලිටිකල් ගේම් එක ගේම එක දන්න අදකින් වැදගත්තය උඩ්නව වගේ සින්නවලට පොලිටිකල් මේක මිනිස්සු විසින් එරවට ගහලතුන්න ගේම ඒගොල පිළිගන්නඩු ඒගොල්ලු දන්න බන්ධ හඳුන් ඇත්ති මංහිතන්න එක හොඳට හඳුන් ඇතිසා ටිල්ලින් සිල්ල මේක හොඳටම දන්නවා එක පාරකුත් කියල තිබ මේ අපිට එන්න එක පාරයි අයි දෙන්න ඇ ගත්ත අපි අයි දෙන්නෙත් නෑ කියල තිබ ඉති ගත්තක නොදන්න ගොඩ එක් කරන්න වැට්ටික වෙනස් එයාලා කිය එයාලා වේදිකාවල ලේ රත්වෙන්න කියපුවා නෙවෙයි කරන්න ඕනේ ඒක නොදීන්ට ඒක පට්ට අමාරු කේස් එකක් මිනිස්සු ඉන්ඩි දාන්න ලොවෙත්කින්ට මේක මේක කරන්න වැට්ටික ඕක තමයි කිව උබල ඕද කිවේ ඒ වැඩන්න වැඩන්න බල මේ කරන්න ඕන්ඩි කරවා කරපා අපි කියන්න එච්චරයි ඉතින් ඒක මේ යාපනය ගමනත් මම ඉතා ගැන ඒක ලස්සන විදියට මන් දකිනවා ඒ මොකත් මගේ නිවසක දන්න මොකද මට එක කියලේවන්න ගැනම ටික්ටොක්කේ කෙලීම තලයෙන් බෑල යාපනයට බෑලා ස්ටුපස්ටා කෙනෙ බෑලා මිනිස්සු ඉම්බලා මිනිස්සු පිළිගරගෙන මේ ඒ ඇති යාපනය කතයි ඇයි යාපනය කිය මොකක් රජයේ වැඩකද නැත්තන් කොළ දේශපාලන වැඩකට දේ හැම එකක් ඇතුළෙම දේශපාල තියෙනවාන මොකද හාපු ඒවා ිකව කරගන්න ඕනේ ප්‍රශ්න තියන ප්‍රශ්න ගොඩත් තින ජනාධිපතිට සටනට දෙපාරක් එන්න වුණා තව ඉන්න වෙන ඉස්සරහටත් එන්න වෙනවා අපේ සුපර්ස්ටාස්ල නිසා කොමත් ඉස්සරහ ඔබියස් කතන්දරයක් එහම ආවත් කමන්න ජනය ඇබිල්ල හරි මේක බැලන්ස් කරගන්න එපයි මේක හැබැයි මේක සස්ටෙන්න මෙච්ච ගොඩක් කාලෙකට ඇදගෙන යන්න අමාරුයි අමාරුයි ඉතින් පරස්පර දේවල් වෙනවානේ හරනිලා ස්ටෙපවුට්ටෙන්න ඕනේ ඔවු අර කැනෙ තව සුපස්ටාස්ල එන්න ඕනේ ආණ්ඩුව ඇතුළින් මේක මෙයාල්ට මේ පොලිටිකල් පව එක තියාගන්න ගන්නම් බිමල්ලා බිවල් වෙන ලෙවල්ලකට ඒක ඉතාමත් මං එකන දේශපාලික වශයෙන් ප්‍රශංසනීය විදිහට ඒක පාර්ලිමෙන්ට් එක හැඩල් නලින් දත් නලින් ඒගොල්ල පුරදු වෙච්ච චරිත ඒක චරිත ටික හරියටම කරනවා යාල උඩ ලෙවල්ලගේ ලෙවල්ලගේ සෙට්ටයක් ඉතින් තව කට්ටිය එන්ඩ එන්ඩ ඕනේ යට එනොත් අර
දමන් දකින්න මේ අම්බිකාල වගේ ජනප්‍රසාදය එන්න දිනාගත්ත මං කට්ටිය දකින්න ඔතන දැන් එන්න ඕනි ඉතුරුටිකත් කරගෙන ඉතුරටි කරන්න ඕනේ ටක්ටක් ගාලා චේන්ජන් චේන්ජෙන් ඕනේ බන් දකින්නේ- එයාලට අර පොඩි වගකීමක් එහෙම දීල දෙනවා කියලා පෙන්නලා හරි කොහොම හරි උඟ තව ස්ටාස්ල හැදුව නැත්තම් මේක සස්ටේන්න sustain කරන්න බෑ. අර කෙනෙ මිනිස්සු කතිර ගැහුව ගිහිල්ලා අපි මුව දන්න හැබැයි අපි ගහනවා ඉදවැනි පරක් කන්න ඒක මේක වේදනාවක් වේදනාවේ කතිර වේදනාය කතිර මේක තරහට ඇංගකට ඉමෝෂනල් මෝෂනල් කතිරයක් මේක ආපහුේ වදින්න ආයෙන් ආයිවදින්න ඉති හැබැයි මන් දකිනවා මේ සමාජ කතිකාර්තක් ඇති කරන්න ලාල් හරි නියම තැන්වලට ප්ලේස් කරන කල්ල ගහනවා පේස් කල්ල ගන්න දැන් තව ඉදිරියට මේක බැලන්ස් කරේ නැත්තා එකන්නේ මිනිස්සුන්ට වැඩේ වෙන්න ඔය බඩගින්නත් බඩගින්න නෙමේ ළමයින්ට කන්න නැති වෙනකොට තමයි ඔය ප්‍රශ්න ටික එන්නේ ටික එන්න පටන් ගන්න ඒක නිසා බොහොම පරිස්සමෙන් තාම ගෘෂ අර වැල්පාලම ඉන්නේ මං අර මේකත්දම් වැල්පාලමෙන් ගොඩ මිනිසා තමයි අනුර කියන්න හදලදී වරය හදලදී වැල්පාලමෙන් එයා ගොඩ වුණා නමුත් තවත් ලොකු ගමනත් තියෙන එක බොහොම පරිස්සමෙන් යන්න ඕනේ අපිවත් එක්කගෙන යන්න වෙන්නේ කැඩ කැනෙ අපිවත් එතර කරන එක තමයි එයාගේ වැඩේ වැඩි ඒක අවුරුදු ගානක තිබ්බ එයාගේ තිබ්බේ අවුරුදු ගානක අපි සිහිනයක් දැක්ක ඒ සිහිනේ මෙහෙම සියවස් ගාන සියවස් ගණනක සිහින අප දුටු සිහිනේ ඉතින් එක එකොල්ලෝ ඕනිකම් වචන කරන්න ඇතුව කරන්න ඇතුව අර මනුස්්‍යයට ලියප කවුද හිටන්ට ලියප වගේ කරන්න ඇතුව කැටපගේ වචන හුලගේ පා කරන්න හරින් නැතුව ඒ වචන තේරුමත් තේරු දෙකම දෙන්න. කැටිබි ලියල තියෙන්නේ එකක් නම් ඉවරම කල්ල දැම්මා කෙල්ල දැම්මා අනිත් එකලා කෙලින් නැතුව කෙලින් නැතුව වේදනා දෙන්න ඇතුව වැඩේ කරන්න ඒකෙන් අපි දැ මේක අපේ එකත් මේ රෝලව් කරගණ්ඩ වේ ඕ මේ ඒගාවට අපිට කතා කරන්න තියෙන්නේ මේ ශ්‍රී ලංකාන් Dream. ්‍රීම් ගැන මේ ගැන මේ පොඩි ඔෆෙන්සයක් ඉදිරිද ශ්‍රී ලංකන් ්‍රීම් ඒකට දකින බල්ල බලන එකගේ ශ්‍රී ලංකන් ්‍රීම් මොකක් ඕස්ට්‍රේඩිය ශ්‍රී ලංකන් ්‍රීම් ඒක මන්දන්න ඉති ඒක ඔවුති ඒ ඒගැන්න මංහිතන්න මිනිස්සු ඉතින් ඔවුන්ගේ සෞභාග්‍ය සවා ගැන මට මෙහෙ ලංකාව උඹට ඔපචිනට එකත් තිබ්බන ඒවගේ පඩියක් තිබ්බනංඹට ඒ වගේ ලයිෆ්ස්ටයිල්ලයක් එන්ජෝයි කරන්න උඹට තිබ්බනංඹ ඔස්ට්‍රේලියාව තෝරගන්න එච්ච ස්්‍රගල්ලකට හිල්ල ඔස්ට්‍රේලියා තෝර යන්න ඕ එකනේ මේ මොහොතෙත් මේක එලියට එනකොට මේක අපේ අම්මල තාතට බැලුවතේ මොන් ගිහිල්ලන ඉන්නේ මේ මොහොතෙත් ම මාර මෝෂනල් ස්ට්‍රගල්ල එක දෙන්නේ මොමොද තනි ලවයා පවුලේ ඒක මටත් දැනනවා අපේ ගෙදර කට්ටයක් දෙන්න අපේ තාත්ත පොඩ්ඩක් ට්‍රැක්කව් කෙල්ලමේ දවස්සල ලිය එකේකේවල් ලියනවා විනි හරිම අන්ස්ටේබල්ල ලයින්නේ මට ළමෙක් ඉදියට දරුවා විදියට මම මේ මොකක්ද කරේ වගේ ලයින්න එකට මං ඇල්ල ඉන්නේ නෑ මේක මල්ල මගුලක්කෙන්නේ මමත් හිතුවෙන එච්චර දෙයක් වෙයි කිය ඉතින් ඒ හැම එකක් ඒක ඔය ඔක්කොම කොස්ට එකක් විදියට කැල්කුලේට් කරලා ගත්තොත් අරක බර වැඩි කියලායි මට හිතේ හරි ඒක එක්තරා විදිය කරුමයක් අපි කැන අපි කොහොම කලත් මේක මුල් අපේ මේකනේ තාමත්වොලු තියන්නේ මැරෙනකොට එන්ඩෝනේ මෙතන්ට කියන එක මැරෙන්න්න ඕන මේක ඇතුළ කියන එක එහෙම ජීවත්තේ නාසයි මැරෙන්න්න මුන්නම් මෙතන ජීවත්වෙන්න කොහොමත් ආසයි හැබැයි මොකක්දෝ පිනකට මොකක්දෝ පවකට මොකක්දෝහයකට කොරන්න දෙයක් නැති වෙලා තියෙනවා එක තමයි මේ මොහොතවන් ඉන්න මේක ඩිමෝෂනල් ට්‍රේන් එක මේ කෝච්චී තම මම මේ දවසල යන්නේ මිකැනෙ මේකට අර හොඳ නර්ක ගොඩ මමාර එක්සයිටඩ් නෑ වැඩේට මිට කලින් ඔට අවුරුද්ධකට කලින් මං මාරෙක්සයිටඩ් මේ වෙලාවේ හම්මටවුඩු ලෙවල් එකත මං ඉන්නේ ගොඩක් වෙච්ච කාරණය ඇත්තම යෝක සහ මේ එකන ඇත්ත මෙහ ආතල් ලෙහ ගණ්ඩ බෑ බොරුගයන් ඩුන්න කවුරු දන්නා එක ගැන මට දැනිච්චදේ මට යස් මං ගියපු හැමරටක් එක්කම මට දැනිච්ච එහෙ ආතල් දින එහෙ දැන් ඒ එවුන් එහ ජීවත්තලා ඒ ආතල්ල කරන්තිනද අපි ඉන්න ඒ වෙනම එකක
අපේ ආතල් එක වෙනම එකක් ගෝල් වේසකට බියරය කරන් ගිල්ලා එකට දෙකට අර අරුන් එකන්න මේ දැන් අර මං අබ අතන්ටාවත් ඒ කතාවට අරගලේ ඇවිල්ලා කූඩ අරංගහගන්නකොට එතන ඔබියස් මදම් ඉමිස්ල මිනිසිටිය උන් හැමදාම මේ ශ්‍රගල්ල හිටිය එන්ඩ මල්ලි මෙතන ටොයිලට් මෙතන අන්ඩ පුලන් ටොයිල මේ කඩේ කන්න පුල එන්ඩ මල්ලි කියලා කතා කරලා එකන උන් ශිෆ් ක්‍රමයට තමයි අපේ එකන්නේ අර පැත්ත හිටපියෝ නිදිය ගන්න ශිෂ්ක්‍රම අපි ජීවිතයට හිතන්ගිට දේම දෙයක් තියෙනවා තියෙනවා මේ අපේ මේ දූපත ඇතුළ එහෙම ලයිෆ් තියෙනවා කවුරුත් එක හිතුවෙන මශ එකන අපි දැන කල තිබ්බෙන දැන් අපේ අර කූඩාරම්වල උයාගෙන කනකොට ඒක දැන් ඇතැන්ට අර නියෝ ලිබරල් කියලා එකන්නේ ඒකම දැත් දැකලා තිබ නැතිවොන්ට අලුත් දෙයක් වෙන්න පුළුවන් නමුත් අරමිනිස්සුන්ට ඒක හරි සරල ඔගොල්ලො තාවද කියලා අහන තත්වකට ඇවිල්ල තියෙන තිබ්බ ඒගැන්න මේ ලෝකේ එහෙම තමයි මං කියන්න ලෝක එහෙම තමයි සහ මේ එකන්නේ රටක් විදිහට උඹ වගේ තරුණයක තියාගන්න අසමත්වීම ගැන ඇත්තටම සෑහෙන කනගාටුදායක මට එකැන් ඒකත් ඉමෝෂනල් දෙයක් ඒ පෞද්ගලිකව මම නෙවෙයි මම වගේ තව කියද්දනේ අපි අපිට සමහරට දැකල තියෙන මිනිස්සු බන්නා මේක උඹලා මේ රටේ තියෙන සල්ලිවලින් ඉගෙනගෙන ඊට පස්සේ පන්නා මෙහෙමයි කියලා පෞද්ගලික ගත්තට පස්සේ ඒ මිනිස්සුන්ට ඊට වඩා හොඳ ජීවිතයක් දෙන්න බෑනෙති කොහොමත් දෙන්න දැන් මම මෙහෙම යනවා හරිද හැබැයි යන්න ඕන යන්න බෑ බැරි කීදන මේක එකක්කා ඉතරුවෙන්න හැමෝට වැන්න පුළුවන්න යනවා හැමෝ හරි මං ඉතර බහුතරයක් යන ගොඩක් මන් දන්න පෞද්ගල මගේ යාලුවෙන අපින යන්න මේක ආතල්ල එක අපිට තියෙන අපි එක ෆයිනන්ශලි ස්ටේබල් එහෙම සෙට්ටක් ඉන්නවා අපි ඇසරු කරන්න මිනිසු එයාලයි දිශණ එක ගන්න නෑ නමුත් ගෙවල්වල ප්‍රශ්න නිසා අම්මල තාත්තල නිසා ඒ බොහෝම විවිධ ප්‍රශ්න නිසා මේ ඩිසිෂන් එක ගන්න වෙරිප් සෙට්ටැක්කින්න ඌ විඳවන සෑහන විදෝන කෙන අර ඇචීව් කරගන්න බෑගුගේ ඔළුව තියෙනවාන අරක ඒක ඇක්සෙප් කල්ල ඉන්නවා නෑ මේ ආතල්ලක මෙතන තියෙනවා කියලා එක වෙහෙම්ලං අවුලන්න ලෝයස් ලහෙමින්න උන්ට ටවුලට උන් ඉන්න අපි නෑක මේක උඹල කියාට පස්සේ අපි තම මේක ඉන්න පොරවල් කියලා මේ උන් ඉන්නවා අර සෙට් එක තමයි කතන්දරේ ඉතින් ඔහොම තමයි ඉතින් ගියාට පස්ස වෙනම ජීවිතයක් හම්බේවි කියලා හිතනවා ඒක යාලුවෙක් කිව්වා පහෙන බවරෙන් ප්‍රශ්න ඇතිවෙන්නෑ ප්‍රශ්නවල විසභාව වෙනස්සෙනවා ප්‍රශ්න ඇතිවෙන්න නෑ කිය ඒක තමයි වෙන්න නියමිත තව දවස් හතරකට පස්ස ඒක එහමද දැන් අපි ගත්තු යස් වලත් සේම් එකම ප්‍රශ්න තියෙන් හැබැයි එක අර තරාදිරම සහ එතන වෙනම ප්‍රශ්න තොගයක් තියෙනවා ඒ වාහනයක් ගන්න එක ප්‍රශ්නයට ඒ ගයක් හදන එක තයි ප්‍රශ්න සහ මේ ටක්ෂේෂණයක් ගෙවන එක තමයි ප්‍රශ්නය අපි ඇත්ත වශයෙන්ම ඒ රටවල ගිල වන්න හෙල්ත් කෑ ශිස්ටම් දතක් ගලවන්න මෙක්සිකෝවලට ඒක ලාබයි එහෙම වේදනාවක් තියෙනවා එතකොට ලංකාව කොච්චර සුන්දරති කියලා හිතෙන්න ටිකට ඇදදාගෙන දක් ගලගෙන ලාබයි ඒ කට්ට ඕන් තරන් ඉන්නවෑ ඕමතා කට්ට ඕන් තරන් ඉන්න ඉතින් මේ ඒක එක විදිහේ එක අර බීම්බලත් තියෙන්නේ ප්‍රශ්න ඇති කරගන්න රටාව දැන් දැයි ප්‍රශ්ට ඒක මේ ඒක මහිතන් මේක බලන එවුන්ට මහිත මේ කියල ම පට්ට ඉමෝෂනල් කැල්ලක් වී නෑ මෙම හොතේ මංඉන්න විදිත් ගැන මේක ගැන අපි කලින් කතා කරනම් මේ විදින්නේ මේ කතා කරන්නේ දැම්ම මේම හොත ඉන්න වයින ගැට්ටද ගැට්ටඉන්න ඇත්තරවාගෙන සෑ නමාරුවම පහුගේ දස්ටිකේම මගේ යාළුව හම්බෙන්න්න ගියා ගෙවල්වල ගියා අන්ඩන්න ඔන්න මෙන්නදා මංගෙලියට බැහැලෙන්නේ මං ටක්ගල ඇවිල්ල වාහන්ඩ වෙල දොරහ ගන්න මට ඇඩෙනම කිය දන්නවා ඉතින් මං ඉන්න එහෙම සීන් එක මේ දවස්ටිගේ ඒ නිසා ඔව් එක තමයි ඕස්ට්‍රේලියන් නෑ ශ්‍රී ලංකන් ්‍රීම් එක ්‍රීම් කරන්න ඔන්න මෙන්න තියෙන මිනිහෙක්ගේ තත්වේ ගේ හර්ද ශාක්ෂය පිළිබඳ කලන්දරේ තමයි ඒ ලීටයි ඉතින් ඕක
ගොඩක් දෙනෙට හොමයි කොරයා ගියපු සෙට්ටරත්තුමයි ඩුබයි ගියපු සෙට්ටරත්තුමයි එකන්නේ මෙහ එකන මුළු ඔක්කම ගලෝගෙන කියපයුන්ට ඕක එච්චර මේකක් නෑ අර මගේ යාලෙක් ඊය පෙරේද මට කියනවා බට දැන්නෙවේ දැනෙන්නේ අර ප්ලේන් එක රෝධ දෙක මෙ මැතුළට යන්න මොහොත්තමට දැනෙන්න වැඩේ කියලා. ඒක අර මේම වීදුරෙන් බලාගෙන ටික ටික ටිකටික ඇත්තල කොළපාට එක සූම අවුට දැනෙන්නේ ඒ ගොඩක් දෙනෙක්කමට ගියපු කට්ටිය නම් මන කිව්ව ඒක මට ඊය පැනේදා මගේ හොඳ යාලුවෙක්කින්න ඌ යුකේ ඉන්නේ අපි ඔක් ගැන කතා කරා දැම් මාසකට විතර කලින් කෙන මට මල්ලිලාව මතක් කෙනමට ගෙව් දැන් අවුරුදු 3කින් ඉතර ලංකාට ඉල්ලන ඒ ප්‍රශ්නත් එක්ක එන්ඩ බෑවුට ඌ දන්නා තව දැන් මංක ඔබ්බෝමට අයි හම්බෙන එකම්ම නැතිේ මාලක ඉතින් දැම් මමත් යනවා අපි ලයිට්ටක් කියනද කමන්නේ මේ මමත් යනවා දැන් උඹ ලංකාට එල්ලන පුළුවන්නක් මං යන්න කලින් එක වාරක් හරි වරෙන් කිය ඒ ගන්න බෑවුට අපි ජීවිතයටයි හම්බෙන් නැතිවෙයි සමහරට කෞද්දන්න නුව එනකොට මම නෑ මම එනකොට වූන එහෙම තමයි අපේ කෙනෙම් මගේ දැන් ස්කෝල යාලුන්ගේ මගේ කැම්පස් එක යාලුවන්ගෙන් බහුතරය මේ ක්‍රයිසිස්සගත් එක්ක මේ දිෂන් එක් ගත්තා විස්කෝල යාලුව නෑ මට දැන් ඇතරම ඉන්න එකකුන් එක තැන්ගල ඉන්නේ අපේ ජෙනරේෂන් එකට විශාල ප්‍රශ්නයක් වුණා මේකනේ මේ මයිග්‍රේෂන් නිශුව එක මාර ඉදියට දැනුනා කෙනෙක් යාලු වෙන්නේ ලංකාව එක ගෙදර හදිස්තියක් වුණොත් කියන්න එකෙක් නැති ලෙවල්ලකට දැන් මොකද කරන්න අපේ යාලුකෝ වගේත් යාලු කී දෙනෙක් ගිහිල් ඇද්ද යා එන්නම නෑ කියල් ඔවු දැන් අපිටත් වඩා දැන් අපි විස්සේ එක විසි ගණන්ගල සෙට් එකන අපේ අසුව සෙට්ටගෙනන්න අපිට කලින් පරම්පරාව ඒලාම ඒ මිනිස්සු ළමයි එක්ක පවා හොඳ ජොබ් දාලා මෙහි ගෙවල් හදලා මෙහි ස්ටේබල් වෙලා වාහනාරගෙන ප්‍රයිසිස් එකා මේක හරියන්න කියලා වැක්කරගත්ත ජීවිතය අලුතෙන් පටන්ගන්න ගිය අයන් ස්ට්‍රගල්ල එක ආපහු බින්දුවෙන්න අරටික් කරපන් ගොන්න දැනක ඒක තමයි ළමයි තුත්තේ ළමයිනුත් එක් ඒක තමයි කතන්දර ඉතින් මයිතන්නේ ඒකට මුණ දෙන්න සිද්ධ ඒගැන්නේ රටක් විදියට අපි තාම ස්වම් පෝෂිතනය රටක් විදියට ඒ සෙට් එක රඳෝගන්න තරම් අපේ බාස්කට්ටක ලොකුන ලොකු නෑ ඔතනයි තියෙන ප්‍රශ්න ඉතින් මේක කාලාන්ත කාලෙකට පස්සේ ඉන්දියාවට පොසිටව් විදියට බලපෑ වගේ මං හිතන ලංකාඩම් මේක අවුරුදු ගානකින් මේක පොසිටව් විදියට දැම් බලපාන්න හැබැයි ඉන්දියාව ඒකට ඒගොල බාස්කට්ට ලොකු කරගත්තා ඒක නිසා තමයි ඒක මේ වනේ සෑහන ලොක් කරගත්ත කැන ඉන්දියාවේ මයිකේට් වෙච්ච කට්ටිය දැන් උන්ට ඇසෙට් එකක් ලෝක වටේම ඉන්න කට්ටිය උන්ට ඇසෙට්ටක් කලා තියෙනවා බිස්නස් ගේනවා අරහෙ සල්ලි හම්බ කරලා ගොඩක් එහෙ කම්පැනිස් දාලා මෙහෙම හයි වෙලා ඉන්දියාවට ඉන්නස් කරනවා ඉන්දියාවේ හිවමන් කැපිටල් එකට ඉන්නස් කරනවා එම ලොකු දැනුත් අපේ ඩයිස් පෝරක සෑහන දේවල් ලංකාවනුවෙන් කරනවා ඩොල ක්‍රයිසිස්ස එක දියුණත් සමහර කට්ටිය එකන ඒ අදකින් තිබ නැති කට්ටිය කියන්න බල රට ඉඳං ලංකා හදන්න හදන් දෙපා කියලා එහි ඉන්න එකාට අපි ඩැඩිය සෑහන ගැට්ටක් තියෙන තියෙනවා ඒ උන්ට දැනෙනා වැඩි ඒක දැන්තා මට දැනෙන්න්න ඇතරම් මට සිරී මේකවේ කැන ඉස්සර වාරාදසීන් තියෙන හැරද මේ සති ඉස්සර අම්ම වැඩිය කතුරුබුණුන් ගනම් මන හැදුව මම කන්නේ නෑ කතුරුබුණුන් ගනැතු අනිත්තික දාගෙන දෙම සතියම එක දට කතුරුබුණු වන් දන්නවට කතුරුණු කන්න ඉස්සර අපි කැම්පස් එකේ මින්නකොට පනිනාවද මංකිව අපට මෙහෙම කතා ගන්න පොට්ට ඇත් තිබ්බගේ පනින මුමියකෝ මේල්ලා රට ගිහිල්ලත් බම් මේක කෑම කකා ඉන්න මොන්න මගුලද රට ගියාන රට විදියට ඉදපාය එහෙම කාපංගො නෑ එකහෙම නෙවේ ඒහෙම නෙවේ ඒක දැන් මං අරහෙ ගිහිල්ල ඒ හිටපුමා සතිගානට ගැල්ල උයාගෙන කන එක තමයි තියෙන ආදල්ල අරහ ඒවා එපාගෙන තැනකට නවා ඉතින් එහෙම තමයි ඒකට ඉතින් විදගන්නන විදගත්තු කට්ටියත් ඇති කමෙන්ට අදන්න ඔවු අපිට කතා තියෙන 10නම් 100ක් ඇති අනික් කට්ටියට
100ක් නේ, ඊටත් වැඩිය තියෙන්න පුළුවන් කතා කරන්න මේ අදහස් දක්වන්න දක්වන්න මේ අපිත් එක්ක සෙට් වෙන්න දවසක මේ පුටුව සමහරවිට අපි දෙන්නම් බාර දීලා යන්න පුළුවන් කැමරා පිටිපස්සට පුරුදු පරිදි ගිහිල්ලා වරදි යන්න පුළුවන් වෙන දෙන්නෙක් මෙතන ඇවිල්ලා කතා කරන්න සමා ඉතින් සමහරලාට නමකුත් ඕන කමෙන්ට් කරන්න යන්න නමක් ඕනේ කියලා හිතනවන නමක් ඕනේ නම් කියලා අපිට ඇත්තටම වැඩේ කරන්න විතරයි ඕනුනේ නම් දාන්න ඕනු නම් තැබීම පසුවට මේක හුදෙක් අපේ ආත නැවතත් කියන්න අපේ ආතල් එක කවුරු හිතරි දෙව ගණ්ඩ වේදනාට පත්තෙන්ට එපා උඹල මෙතන මේ මයික් කරගෙන රට හදන්නන පලයාව ගෙදර සිංහල දෙමළ ඕනේ උඹල වෙන්න මයික් ඉස්සර හට හදන්න ඇත්තෙන්ට එපා උඹල හිතයින්න මයිකයක් ඉතරට නෑ පුතේ මේක මේ අපේ ආතල්ල කරන්න ජන පිණිසන මේ පුදී අපි ආතල් වැඩසවා ඉතින් ඒ ආතල්ලෙ ගොගොලොකෙත් එක බෙදාගන්න අපිට හැකි වුණා කියලා හිතනවා බලමු මේ තවත් මහිතන්නේ අර නවත්තපු තැනින් පටන්ගමු ආයි මෙහෙම එකට කතා වෙන්න නැතිවෙයි නැති වෙයි නමුත් ආයි කතා කර කතා කරනවා ඒ කතා කරන එක ඔකොල්ලොත් එක්ක බෙදාගන්න බෙදාත් ගන්නවා ගදා ගන්න කොහොමද ඒ එතැන්ට මං අර උස්සල සූමවට් කරහම දැජිංච එක අහන්නම් එදාට එදාට කතා කරුව ඒ ගැන ජය එන චවස්